හරි. මිනාසන් කොනිචිවා අපි අද කතා කරන්නේ චෝකයි. එහෙමත් නැත්නම් ලිස්නිං ප්‍රශ්න පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. එතරම් දන්නවා අපි කරන ඔයාලා කරන එක්සෑම් එකේදී අනිවාර්යයෙන්ම වෙනම ලිස්නින් පේපර් එකක් තියෙනවා. එතකොට මේ ලිස්නින් පේපර් එකට මෙන්න මේ විදිහේ ප්‍රශ්න එන්නේ කියන එක ගැන තමයි අද පොඩ්ඩක් අපි අවබෝධයක් ලබා ගන්න පොඩි යම්කිසි ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරනවා. ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරලා බලනවා කොයි විදිහටද ඔයාලගේ විභාගේ දොක්කයි එහෙමත් නැත්නම් ඡේද ප්‍රශ්න එන්නේ කියලා. එතකොට පළවෙනියට තියෙන දොක්කයි එක එහෙමත් නැත්නම් මේ පළවෙනි ප්‍රශ්නය පළවෙනියට තියෙන චෝකයි එක ගොමෙන්නේ පළවෙනියට තියෙන චෝකයි එක මතද මේ පළවෙනි ප්‍රශ්නය මුලින්ම ඔයාලට එක පාරක් අහන්න දෙනවා. ඊට පස්සේ මම එකින් එකට ඒක විස්තර කරනවා. හරි. එතකොට මුලින්ම ඔයාලා දාන මොන්දයි ඉචි එකේ ඉඳගෙන මේ විදිහට තමයි N3 level එකේ ඉඳගෙන එහෙමත් නැත්නම් N4 level එකේ තිබ්බ විදිහටම තමයි මේ ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක තියෙන්නේ. නමුත් කරන ලෙවල් එකෙන් ලෙවල් එකට ප්‍රශ්න කිහිපයක් වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ප්‍රශ්න පොඩ්ඩක් වැඩිවීමක් සිද්ධ වෙනවා ඔයා කරන ලෙවල් එක අනුව. ඉස්සරහට කරන ලෙවල් අනුව N1 ලෙවල් එකට යනකොට තියෙන එන්න ප්‍රශ්න වැඩිවීමක් තමයි මේ චෝකයි එකේ වෙන්නේ. හරි. අපි මේකේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් චුට්ටක් බලමු. 問題1。問題1では、まず質問を聞いてください。それから話を聞いて、問題用紙の1から4の中から最も良いものを一つ選んでください。 හරි. එතකොට මොන්දයි ඉචි එකේ හැම වෙලාවෙම හැම විදිහටම වගේම මොන්දයි ඉචි දෙවා මසු ශිත්සමොන්නෝ කීතේ කුදසයි. මේ පළවෙනි ප්‍රශ්නේ අපිට තියෙන මුලින්ම ප්‍රශ්නෙට ඇහුම්කන් දෙන්න. ඊට පස්සේ සොරේ කරා හනශියෝ කීතේ ඊට පස්සේ කතාවට ඇහුම්කන් දීලා මොන්දයි යෝෂනෝ ඉචි කරා යොන්න නක කරා මොත්තම යොයි මොනෝ ඔ හිතොත්සු එරන්දි කුදසයි. ඊට පස්සේ මේ ප්‍රශ්න පත්‍රයේ දෙන එකේ සිට 4 දක්වා තියෙන ඒවා අතරින් ඒ එකේ සිට 4 දක්වා තියෙනවා පිළිතුරු ඒ අතරින් වඩාත් නිවැරදි එක තෝරන්න තමයි තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන. හරි. එතකොට හැම N4 වලදී ඒ විදිහට තිබ්බ N3 වලදී N2 වලදී ඔය N1 වලදී ඔක්කොගෙම මේ ස්ට්‍රක්චර් එකට තමයි චෝකයි ලිස්නින් එක යන්නේ. හරි. අපි පොඩ්ඩක් පළවෙනි ප්‍රශ්නේ මුලින් එකපාරක් බලමු කොහොමද පුළුවන්ද කියන එක. ඊට පස්සේ සාකච්ඡා කරමු. では、練習しましょう。1番、レストランで店長と女の店員が店の片付けをしようとしています。女の店員はこの後まず何をしますか？もうすぐ夕方の6時になるね。そろそろ片付けを始めようか。はい。私は食材を買ってくるからテーブルを拭いておいてもらえる？台所に白い布があるから水で濡らしてから拭いてね。わかりました。それと、使ったお皿はどうしますか？お皿はしっかり洗って立てておこうか。お皿は乾くのに時間がかかるからテーブルを拭くのはその後にしてね。わかりました。乾いたお皿は棚に戻せばいいんですよね。うん、そうして。30分くらいで戻ってくるからよろしくね。女の店員はこの後まず何をしますか？ හරි. එතකොට මෙතන බලන්න නේද? ඇහුවේ මොකක්ද? ඔන්නන තෙන් ඉන්වා කොනෝ අතෝ මසු නනි ඕ ශිමස්කා. මේ කඩේ වැඩ කරන ගැහැණු කෙනා මින් පස්සේ මේ කතාබහෙන් පස්සේ මුලින්ම මොකක්ද කරන්න කියන එක තමයි ඇහුවේ. අපි දැන් බලමු එයා මොකක් ගැනද මෙතන මොන වගේ සංවාදයක්ද මොන වගේ කතාබහක්ද මෙතන ඇති වුනේ කියන එක චුට්ටක්. 1番、レストランで店長と女の店員が店の片付けをしようとしています。 හරි. මොකක්ද කිව්වේ? රෙස්ටොරන්ට්ේ තෙන්චෝතෝ ඔන්නන තෙන් ඉන්ගා මිසෙන කතත්ස්කේ ඕෂියෝතෝ ස්ටේ ඉමස් කියලා කියනවා. රෙස්ටොරන්ට් එක කඩේ ප්‍රධානියා තෙන්චෝනේ. එහෙමත් සහ තෙන් ඉන් කඩේ වැඩ කරන කෙනෙක් තෙන්චෝයි කඩේ අයිතිකාරයයි ඒ වගේම තමයි
ගැහැණු සේවකයෙක් ගැහැණු වැඩ කරන ඔන්නනො තෙන්ඉන් ගැහැණු සේවකයෙකුයි මිසෙන කතත්සකයෝ ශියෝ තොස්තේ ඉමස් කඩේ අස්පස් කරන වැඩ කටයුතු ටික කරමුයි කියලා හිතාගෙන කරන්න ඉන්නවා කියලා තමයි කියන්නේ. 女の店員はこの後まず何をしますか？ ඔන්නන තෙන්නින්වා කොනවතෝ මසු නනි ඕශිමස්කා මේ ගැහැණු වැඩ කරන කෙනා මින් පස්සේ මොකක් දහනවා මුලින්ම කරන්නේ. もうすぐ夕方の6時になるね。そろそろ片付けを始めようか。 දැන් කියනවා තෙංච කියනවා මෝසුගු යූගතානෝ රොකුජිනි නරුනේ සොරසොර කතත්සුකයෝ හජිමයෝකා දැන් හවස 6 වීගෙන එනවනේ කියලා කියනවා. තා බොහෝ වෙලාවකින් තා පොඩි වෙලාවකින් හවස 6 වීගෙන එනවනේ. සොරසොර කතත්සුකයෝ හජිමයෝකා එහෙනම් අස්පස් කරන වැඩ ටික පටන් ගමුයි කියලා කියනවා. はい。 හයි කියලා කියනවා. හරි කියලා කියනවා. 私は食材を買ってくるから、 වතශිවා ශොකුසයි ඕ කත්තෙකුරු කරා මම ආහාර පාන ද්‍රව්‍ය කියන්නේ කන්න බොන්න දැන් කෑම මේක ඇවිල්ලා රෙස්ටොරන්ට් එකක් නේ රෙස්ටොරන්ට් එකේ කෑම බීම හදනකොට ඕන වෙන අමුද්‍රව්‍ය තියෙනවා. ඒ දේවල් අරන් එන්න ගිහිල්ලා එන්නම්. ඒ නිසා テーブルを拭いておいてもらえる？ තේබුරු ඕ ෆුයිතේ ඔහිතේ මොරයිරු මේසට එක පොඩ්ඩක් පිහිදාලා තියන්න පුළුවන්ද කියලා අහනවා. 台所に白い布があるから、 දයිදොකොරොනි ශිරොයි නුනොගා අරු කරා මුළුතැන්ගේ සුදු පාට රෙදි කෑල්ලක් තියෙනවා. 水で濡らしてから拭いてね。 මිසුදේ නුරෂ්ට කරා ෆුයිතනේ මේ මුළුතැන්ගේ තියෙනවා සුදු පාට රෙදි කෑල්ලක් අන්නේ තියෙන සුදු පාට රෙදි කෑල්ලට වතුර ටිකක් පොඟවලා ඒකෙන් මේස ටික පිහදාන්න කියලා තමයි කියන්නේ. わかりました。それと、使ったお皿はどうしますか？ වකරිමස්ථා සොරේතෝ ස්කත්ත ඔසරවා දෝෂිමස්කා හරි තේරුණා. ඒ වගේම තමයි මේ පාවිච්චි කරපු පිඟන් ටිකට මොකද කරන්න කියලා අහනවා. お皿はしっかり洗って立てておこうか。 ඔසරවා ශික්කරිය රත්තේ තත්තිතයෝ කෝකා නේ පිඟන් ටික හොඳට හෝදලා කරලා ඒ ටික එක් ගොඩ ගහලා එක පෙළියෙත් තියන්න කියලා තමයි කියන්නේ. お皿は乾くのに時間がかかるから、テーブルを拭くのはその後にしてね。 ඔන්න දැන් කියන දැන් මේ වෙනකම් මුලින්ම කරන්න කිව්වේ මොකක්ද නේ මුළු තැන්ගේ තියෙන සුදු රෙදි කෑල්ලක් අරගෙන මේ ඒක පොඩක් වතුරෙන් පොඟවලා මේස පීදාන්න කියලානේ කිව්වේ. දැන් කියනවා ඔසරවා කවකු නොනි ජිකංගා කකරු කරා නේ පිඟන් ටික වේලෙන්නත් ටික වෙලාවක් යනවා. ඒක නිසා තේබුරු ඕෆුකුනෝවා සොනෝ අතෝනිස්තේ. ඒක නිසා මේස පීදානක පොඩ්ඩක් පස්සට දාලා මුලින්ම කරන්න පිඟන් ටික හෝදන එක. මොකද නැත්තම් ඒවා වේලෙන්න වෙලාවක් යනවනේ. ඒක නිසා එහෙම කියනවා. わかりました。乾いたお皿は棚に戻せばいいんですよね。 වකරිමස්ථා කවයිත ඔසරවා තනනි මුදොසෙබ ඊන් දෙස්යෝනේ වේලිච්ච පිගන් ටික ඒ කියන්නේ දැන් අපි පිගන් හොදනවනේ හේදුරවසේ වතුර ටික ගිහලා ලස්සනට පිගන් වේලෙනවනේ ඒ වේලිච්ච පිගන් ටික රැක් එකේ තිබ්බරන් හරි නේද කියලා අහනවා වෙනද තියෙන うん。そうして、 සෝෂ්ටේ ඔව් එහෙම කරන්නකෝ 30分くらいで戻ってくるから、よろしくね。 සංචුප්පොන් කුරයිද මොදොත් කර කරා යොරෂිකනේ මං ඉතින් විනාඩි 30කින් වගේ එනවා. ඒක නිසා ඔය වැඩ ටික කරන්න කියලා කියනවා. එතන බලන්න මෙතන පළවෙනියට තියෙනවා ශොකුසයි ඕ කව් කියලා තියෙනවා. ශොකුසයි කියන්නේ දැන් කෑම බීම හදනවා නම් ඒ හදන්න ඕන වෙන භාණ්ඩ අමුද්‍රව්‍ය තියෙන අන්න ඒවා මිලදී ගන්නවා කියලා තමයි මෙතන තියෙන්නේ. නමුත් වැරදි නේද? එතකොට මෙතනදී මොකක්ද? මෙතනදී ශොකුසයි ඕ කව් කියන්නේ මේ භාණ්ඩ මිලදී ගන්නන කඩේ අයිතිකාරයා තෙන්චෝ නේද? පිරිමි කෙනා. මෙයා කරන්න ඕනේ මොකක්ද? පිඟන් ටික හොදන එක. තුන්වෙනි එකේ තියෙන තේබුරු ඕෆුකු මේස ටික පිහිදානවා කියන එක. එතකොට මේස පිහිදාන එක කරන්න කියලා මුලින් කිව්වට පස්සේ කිව්වා පිඟන් ටික වේලෙන්න වෙලාවක් යනවා. ඒ නිසා මේස පිදාන එක පස්සට දාලා මුලින්ම පිඟන් ටික හොදලා වේලලා ලස්සනට රැක් එකේ තියන්න කියලා නේද? අන්තිමට තියෙන තනනි සරවෝ මොදොසු රැක් වලින් ඒ පිඟන් ටික ආපහු තියනවලු. පිඟන් ටික මුලින්ම හොදලා ඊට පස්සේ ඒ ටික වේලුණාට පස්සේ තමයි රැක් එකේ තියන්නේ. එතන මුලින්ම කරන්න ඕනේ පිඟන් හොදන එක. කලින් කිව්වට මේස ටික පීදාන්න කියලා පිඟන් අර හේදුවාට පස්සේ වේලෙන්න වෙලා යන නිසා යා කිව්වා මේස පීදාන එක පස්සට දාලා පිඟන් හොදන එක ඉස්සරහට කලින් කරන්න කියලා. ඔන්න ඔය විදිහට තමයි. එතකොට උත්තරේ අංක 2. හරි. අපි එහෙනම් බලමු ඊළඟ ප්‍රශ්නය. ?2 番、空港で先生が生徒に話しています。
生徒はこの後まず何をしなければなりませんか？皆さん、これから飛行機に乗ります。今からチケットを配りますので、係の人に見せてから荷物の検査をしてもらってください。チケットは絶対になくさないでくださいね。それからもう一度集合します。その後、お手洗いに行く時間があるので、必ず済ませてください。飛行機ではなかなかお手洗いに行くことができないので、生徒はこの後まず何をしなければなりませんか？ හරි මොකක්ද ඇහුවේ ප්‍රශ්නේ සේතවා කොනවතෝ මසු නනියෝ ශින කිරෙබා නරිමසෙන්කා සේතු කැනෙ මේ ළමයි ශිෂ්‍යයෝ නේද ඒගොල්ලෝ මුලින්ම මේ කතාවෙන් පස්සේ මොකක්ද කරන්න ඕනේ කියලා අහනවා හරි අපි බලමු මොකක්ද මේකේ තිබ්බේ කියලා 2番、空港で先生が生徒に話しています。 කූකෝදේ සෙන්සේගා සේතොනි හනශ්ටේ ඉමස් නේ ගුවන්තොටුපලකදී ගුරුවරයා ළමයින්ට කතා කරනවා 生徒はこの後まず何をしなければなりませんか？ සේතවා කොනවතෝ මසු නනියෝ ශින කිරෙබා නරිමසෙන්කා මේ ළමයි නේද මේ ශිෂ්‍යයෝ මේ කතාබහෙන් පස්සේ මුලින්ම මොකක්ද කරන්න ඕනේ 皆さん、これから飛行機に乗ります。 මිනස්සාන් කොර කරා හිකෝකිනි නොරිමස් හැමෝටම කියනවා අපි දැන් ඉඳන් ගුවන් යානෙට නගිනවා කියලා කියනවා 今からチケットを配りますので、 ඉම කරා චිකෙත්තෝ කුබාරිමස් නොදය දැන් ඉඳගෙන අපි ඔයාලට ටිකට්ස් ටික බෙදනවා කියලා කියනවා ඒ නිසා 係の人に見せてから、 කකරිනො හිතෝනි මිසෙත කරා බාරව ඉන්න යාපෝට් එකේ ඉන්න නිලධාරීන්ට ඒ ටිකට් එක පෙන්නුවට පස්සේ මුලින්ම කරන්න ඕනේ මොකක්ද ටිකට් එක පෙන්නන එක 荷物の検査をしてもらってください。 නිමොත්සන කෙන්සා ඕෂ්ටේ මොරත්තේ කුදසයි නිමොත්ස කෙන අපි අරන් යන ලැගේජ් වලට බෑග් වලට නේද කෙන්සා ඕෂ්ටේ මොරත්තේ කුදසයි කියන්නේ ඒ බෑග් ටික ස්කෑන් මැෂින් එක යටින් දාලා ඒ ටික චෙක් කරව ගන්න කියලා කියනවා හරි チケットは絶対になくさないでくださいね。 චිකෙත්තවා සෙත්තයිරි නකුසනයිද කුදසයි නේ ටිකට් නම් කොහොමටවත් නැති කරගන්න එපා それからもう一度集合します。 සොරේ කරා මෝ ඉසිදෝ ශූගෝෂිමස් ඊට පස්සේ තව එකපාරක් කට්ටිය ඔක්කොම එක තැනකට ඇවිල්ලා රැස් වෙනවා その後、お手洗いに行く時間があるので、 සොනෝ අතෝ ඔතේ අරයිනි ඉකු ජිකංගා අරුනොදේ ඊට පස්සවලට වැසිකලියකට එහෙම යන්න ඕන නම් ඒකට වෙලාව තියෙන නිසා 必ず済ませてください。 කනරසු සුමසතෙකු දසයි ඒ වෙලා ඇතුළත ඔයාලට තියෙන ඒ අවශ්‍යතාවයන් ඔක්කොම සම්පූර්ණ කරගෙන අවසන් කරගන්න කියලා තමයි ඒ කියන්නේ 飛行機ではなかなかお手洗いに行くことができないので、 හිකෝකි දේවා නකනකා ඔතේ අරයිනි ඉකු කොතෝගා දෙකිනයි නොදේ ඒ කියන්නේ ගුවන් යානය ඇතුලේ හැම හිතන වෙලාවට ඉතින් වැසිකලියට යන්නත් බැහැනේ නේද හැමෝම දැන් ළමයි 50 දෙනෙක් ගියොත් ඔය 50 දෙනාම සැරෙන් සැරේට යන්න ගත්තොත් එතන ඒකින්ද කියනවා ඔයාලට මේ එකපාරක් අපි රැස් වෙලා ඊට පස්සේ වැසිකලියට යන්න ටයිම් එකක් තියෙනවා ඔයාලා ඒකට ගිහිල්ලා ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න කියලා කියනවා හරි 生徒はこの後まず何をしなければなりませんか？ හරි සේතවා කොනෝ අතෝ මසු නනියෝෂ්න කෙරෙබ නරිමසෙන්කා මේ ළමයි දැන් ඊට පස්සේ මොකක් දාන කරන්න ඕනේ පළවෙනි එකේ තියෙන කකරන හිතෝනේ චිකෙත්තෝ මිසරු නේද අර යාපෝට් එකේ නිලධාරීන්ට ටිකට්ස් ටික පෙන්නන්න ඕනේ ටිකට්ස් ටික පෙන්නලා මොකද්ද කරන්න ඕනේ නිමොත්සන කෙන්සාව සුරු ගමන් මාළු ටික චෙක් කරව ගන්නවා ඊට පස්සේ ටිකට් එක නැති කරගන්න එපා කිව්වා ඊට පස්සේ මින්නදේ අත්සුමරුනේ ෂූගෝසුරු කියලා කියන්නේ අත්සුමරු කියලා එකම තමයි ෂූගෝසුරු කියලා කියන්නේ ඊට පස්සේ හැමෝමත් එක්ක තව එකපාරක් රැස් වෙලා ඊට පස්සේ වෙලාව තියෙන ඊට පස්සේ ඔතේ අරයි එකට වැස්ටිකලේට යනවා නම් ඒ අයට ඒවට ගිහිල්ලා ඒ අවශ්‍යතාවයන් ඉටු කරගන්න පුළුවන් එහෙනම් මුලින්ම කරන්න ඕනේ කකරින්ලට නැත්තම් කකරින් කියලා කියන්නේ මෙතන නැත්තම් කකරිනෝ හිතෝ කියලා අදහස් කරන්නේ ඒ ගුවන් තොටුපළ බාර වෙන නිලධාරීන් කෙනෙක් ඒකේ වැඩ කරන අය ඒගොල්ලන්ට ටිකට් එක පෙන්නුවා ඊට පස්සේ බෑග්ස් ටික චෙක් කරගත්තා ඊට පස්සේ එකපාරක් හැමෝම රැස් වුණා ඊට පස්සේ වෙලාවක් තියෙනවා ඒ වෙලාවේදී වැසිකිළියට යන්න ඕනේ වැසිකිළියට ගියා ඊට පස්සේ ගුවන් යානේ නැගලා ඒ අදාළ ගමන ගියා හරි ඔන්න ඔය කියන විදිහට තමයි නිවැරදි පිළිතුර අංක 1 ඊළඟ එක බලමු 3番、自宅で妻と夫が息子の誕生日会について話しています。夫はこの後まず何をしますか？今日、サトルの誕生日会があるでしょう。
それでお願いがあるんだけど、なんだい？誕生日ケーキを買いに行ってくれない？駅前にあるケーキ屋のチョコレートケーキを買うって決めてるんだけど、料理も作らないといけなくて買いに行く時間がないのよ。いいよ。ケーキを買ったらおじいちゃんとおばあちゃんを家まで車で迎えに行ってくれる？うちまで歩いてくるのは大変だから。あ、あとおじいちゃんとおばあちゃんを車に乗せたら、近くのスーパーでお菓子と飲み物を買ってきて。わかった。他に何か手伝えることはある？うーん、誕生日会のために部屋を飾りたいと思ってるんだけど、時間見つけて私がやるわ。夫はこの後まず何をしますか？ හරි. ඔත්තවා කොනවත මස නනියෝ ශිමස්කා නේ මේ හස්බන් මේ සැමියා නේ මින් පස්ස මොකක් දහනවා මුලින්ම කරන්නේ. අපි බලමු මොකක් ගැනද කියන්න කියලා. 3番、自宅で ජිතකුදේ ජිතකු කියලා කියන ජිබුන්නෝ ඔතක්කු කියන එක. ඒ කියන්නේ ජිබුන්නෝ ඊයේ කියලා කියන එක. තමන්ගේ නිවස කියන එක තමයි ජිතකු කියලා අදහස් කරන්නේ. 妻と夫が息子の誕生日会について話しています。 සුමතු ඔත්තගා මුසුකොන තංජෝබි කයිනි ත්‍රීතේ හනශ්ටේ ඉමස්. හරි බිරිඳයි සැමියයි තමන්ගේ ළමයාගේ පුතාගේ උපන්දිනය පිළිබඳ උපන්දින උත්සවය පිළිබඳව කතා කර ඉන්නවා. 夫はこの後まず何をしますか？ ඔත්තවා කොනෝ අතෝ මස්දු නනි ඕෂිමස්කා. හරි දැන් මෙතන අහන්න මොකක්ද මේ සැමියා මින් පස්සේ මොකද කරන්නේ? ඒතර ඕක ඇහුණ ගමන් ඔයා ලියාගන්න පොඩියට ඔයාගේ පේපර් එකේ දැන් අහන්නේ මොකක්ද? ඔත්තෝනේ. ඔයාගේ සැමියා පිරිමි කෙනා මොකක්ද මුලින්ම කරන්නේ කියන එක පොඩ්ඩක් ලියාගන්න. ඒක තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. නැත්නම් ඕක ඡේදය අන්තිමට ගහලා ඉවරදී ප්‍රශ්නේ මොකක්ද කියන එක අමතකයි. ඒක නිසා මුලින්ම මේක ලියාගන්න නෝට් එකක් දාගන්න. 今日、サトルの誕生日会があるでしょ？ 今日සතොරන තංජෝබි කයිගාරු දේශෝ අද සතොරු කියන මෙයාලා මේ ළමයා පුතා එයාගේ තංජෝබි කයිගාරු දේශෝ උපන්දින පාටි එක තියෙනවා. それでお願いがあるんだけど、 සොරේදේ ඔනෙගයිගාරුන් දකේද ඒකට වාගේ මට පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. なんだい？ නන්දයි ඔව් මොකක්ද කියලා අහනවා. 誕生日ケーキを買いに行ってくれない？ දැන් මේ බිරිඳ හස්බන්ඩ් එයාගේ සැමියාට වැඩ පවරන ඕන්න. දැන් බලන්න මුලින්ම ඔය කියන ඔත්තෝ සැමියා මුලින්ම හස්බන්ඩ් මොකද කරන්න කියන එක තමයි අහන්නේ. දැන් මෙතන ඇහුවේ මොකක්ද? එයා පළවෙනියටම කියන්නේ 誕生日ケーキを買いに行ってくれない？ තංජෝබි කේකියෝ කයින් ඉත්ති කරනයි උපන්දිනට කේක් එකක් ඔයාලට ගිහලා අරන් එන්න පුළුවන්ද කියලා අහනවා. 駅前にあるケーキ屋のチョコレートケーキを買うって決めてるんだけど、 එකිමයනි අරු කේකියනෝ චොකොරේතෝ කේකි ඕ කවුත්තේ කිමෙතෙරුන් දකේදෝ ස්ටේෂන් එකේ ඉස්සරහා තියෙන කේක් කඩේ චොක්ලට් කේක් එකක් මිලදී ගන්න ඕනේ කියලා මං හිතාගෙන හිටියා උනත් 料理も作らないといけなくて、 රියෝරි මොත්ස්කරනයිතෝ ඉකෙනකුතේ දැන් කෑමත් හදන්න තියෙන නිසා 買いに行く時間がないのよ。 කයිනී කුජිකංගා නයිනොයෝ මිලදී ගන්න ඒ කියන්නේ ගේන්න යන්න බානේ ඒ කියන්නේ සල්ලි දීලා අරගෙන එන්න ගිහිලා අරන් එන්න වෙලාවක් නැහැයි කියලා තමයි කියන්නේ මේ බිරිඳට. ඒක නිසා එයාගේ සැමියාට පවරනවා ස්ටේෂන් එකේ ඉස්සරහා තියෙන කේක් කඩේට ගිහිල්ලා ඒ කේක් කඩෙන් චොක්ලට් කේක් එකක් අරන් එන්න පුළුවන්ද කියලා. එහෙනම් මේ පිරිමි කෙනා නැත්තම් ඒ ඔත්තෝ නැත්තම් ඒ සැමියා මුලින්ම මොකක්ද කරන්නේ කියන එක තමයි දැන් බලන්න ඕනේ. දැනට මේ සැමියා නැත්තම් හස්බන්ඩ් දැනට මුලින්ම කරන්නේ කේක් එකක් ගේන එක තමයි කේක් කඩේට යන එක තමයි කරන්නේ. අපි බලමුකෝ ඊළඟට තව මේක වෙනස් වෙයිද කියලා. いいよ。 ඊයෝ හරි කියලා කියනවා. ケーキを買ったらお、 කේකියෝ කත්තරා කේක් මිලදී ගත්තට පස්සේ හරි ケーキを買ったらおじいちゃんとおばあちゃんを家まで車で迎えに行ってくれる？ කේකියෝ කත්තර ඔයා ඒ කේක් එක මිලදී ගත්තට පස්සේ එන මුලින්ම ගන්නේ කේක් එක නේද? එතන මුලින්ම මෙයා කේකියා එකට නැත්තම් කේකියානේ ඉකු කියන එක තමයි මුලින්ම මෙයා කරන්නේ. ඊට පස්සේ කේකියා ඔ කත්තරා නේ ගොමෙන් කේකියෝ කත්තරා ඔජී චන්තෝ ඔබාචන් ඕ ඊමදේ කුරුමදේ මුකයනි ඉත්තේ කුරෙරු කියලා අහනවා. නේ කේක් එක ඔයා මිලදී ගත්තට පස්සේ කේක් එක මිලදී ගත්තට පස්සේ සීයවයි. ඒ කියන්නේ මේ ළමයාගේ සීයවයි ආච්චිවයි. ඒ කියන්නේ මේ කියන ගැහැණිය සැමියාගේ හෝ බිරිඳගේ අම්මා තාත්තා කෙනා තමයි මේ කියන්නේ. අර එයාගේ ළමයාගේ පැත්තෙන් බැලුවම ආච්චි සීයවයි මේ එක් කරගෙන එන්න පුළුවන් දහනවා ගෙදරට වාහනෙන් එක්කන් එන්න පුළුවන්ද කියලා අහනවා.
家まで歩いてくるのは大変だから。උචි මදේ අරුයිද කුරුණවා තාහෙන් දකරනේ මෙහි ගෙදරට එන්න එයාලා පයින් ඇවිදන් එන එක ටිකක් විතර එයාලට අමාරුයි වයසකයි නිසා අපහසු නිසා ඔයාට පුළුවන් දහවුවා කේක් එක මිලදී ගත්තට පස්සේ සීයාවයි ආච්චිවයිත් එක්කන් එන්න. あとおじいちゃんとおばあちゃんを車に乗せたら、 අතෝ ඔජී චන්තෝ ඔබා චං ඕ කුරුමනි නොසෙතර ඊට පස්සේ මේ කියන සීයවයි ආච්චිවයි වාහනයට දාගත්තට පස්සේ 近くのスーパーでお菓子と飲み物を買ってきて。 චිකකුණ සූපාදේ ඔකශිතෝ නොමිමොනෝ ඔකත්තෙ කිතේ ළඟ තියෙන සුපර් මාකට් එකකින් රස කැවිලි ස්වීට්ස් වර්ග සහ බීම ජාතිය අරන් එන්නේ කියලා කියනවා අර ආච්චිවයි සීයවයි නැත්නම් සීයවයි ආච්චිවයි වාහනයට දාගත්තට පස්සේ わかった。他に何か手伝えることはある？ වකත්තා හොකාරි නනිකා තෙත්සුදායරු කොතෝවා අරු හරි තේරුණා ඊට අමතර මොනවා හරි උදව් කරන්න පුළු ඕන දේවල් මොනවා හරි තියනවාද කියලා තමයි අහන්නේ うーん、誕生日会のために部屋を飾りたいと思ってるんだけど、 තංජෝබි කයින තමෙනි හැව කසරිතයිතෝ මොත් තිරුන් දකෙදෝ උපන්දින පාටික වෙනුවෙන් රූම් එක සරසන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා උනත් 時間見つけて私がやるわ。 ජිකම් මිත්සකෙතේ වතශිගා යරුවා මං එක වෙලාවරගෙන කොහොමරි මම මේ වැඩ ටික ඉක්මනට ඉවර කරගෙන ඒ ටික මං කරන්නම් කියලා කියනවා 夫はこの後まず何をしますか？ ඔත්තවා කොනවතෝ මසු නනියෝ ශිමස්කා මේ කියන සැමියා මින් පස්සේ මුලින්ම මොකක්ද කරන්න කියලා අහනවා මුලින්ම කරන්න මොක කරන්න මොකක්ද කේ කියනි ඉක්කු නේද කේක් කඩේට යන එක තමයි මෙයා මුලින්ම කරන්නේ දෙවැනි එක කුරු මදේ මුකයිනි ඉක්කු කාරකෙන් එක් කරගෙන යනවා කියන එක තමයි ආච්චිවයි සීයවයි කේක් එක අරගත්තට පස්සේ තමයි ඒ දේ කරන්නේ ඒ දේ කරාට පස්සේ තමයි ඒ දෙන්නවත් වාහනයට දාගත්තට පස්සේ තමයි සුපර් මාකට් එකෙන් නේ කයි මොනෝසුරු බඩු මිලදී ගන්න ඊට පස්සේ මේ ගැහැණු කෙනා නැත්තම් බිරිඳ එයා වෙලාව හදාගෙන කාමරේ සරසන එක කසරි ඕසුරු කියන්නේ අස් කාමරයක් එහෙම මොන හරි තැනක් පාටිය පවත්වන ස්ථානයේ සරසනවා කියන අදහස. ඒතරේ සරසන එක ඊට පස්සේ එයා ඒක වෙලාව අරගෙන කරනවා කියලා තමයි කියන්නේ. එතකොට නිවැරදි පිළිතුර අංක 1 කේ කියන්නේ ඉකු කියන එක තමයි නිවැරදි පිළිතුර. හරි අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නේ. 4番、授業で先生が話しています。学生は来週どんな写真を発表しますか？皆さんは今までどのような場所へ旅行に行ったことがありますか？そこでは有名な観光地または食べ物の写真を撮ってきたと思います。そこでみんなが旅行で撮ってきた写真の中で一番気に入っている写真が何かを知りたいです。来週の授業までに1枚選んで、その写真はいつ頃撮ったのか、どこで撮ったのか、どうして気に入っているのかを発表してもらいたいと思います。例えば、旅行で利用した列車の写真でもいいですよ。学生は来週どんな写真を発表しますか？ හරි. එතකොට අහන්න මොකක්ද? ගක්සේවා රයිෂු දොන්න ශෂින් ඕ හප්පෝ ශිමස්කා. මේ ළමයි ලබන සතිය මොන ෆොටෝ එක දහනවා ඉදිරිපත් කරන්නේ. හරි. බලමු මොකක්ද කියන එක අපි. 4番、授業で先生が話しています。 ජුග්ගයෝදේ සෙන්සේගා හනෂ්ටේ මස් මේ පාඩම උගන්වනකොට ගුරුවරයා කතා කරමින් ඉන්නවා. 学生は来週どんな写真を発表しますか？ ගක්සේවා රයිෂු දොන්න ශෂින් ඕ හප්පෝ ශිමස්කා. මේ සිසුන් ලබන සතියේ මොන ෆොටෝ එක ගැන දහනවා ඉදිරිපත් කිරීමක් කරන්නේ. 皆さんは今までどのような場所へ旅行に行ったことがありますか？
皆さんは今までどのような場所へ旅行に行ったことがありますか? ඔයාලා හැමෝම මේ දක්වා කොයි කොයි තැන්වලට වගේ ට්‍රිප් ගිහිල්ලා නැත්නම් චාරිකා නැත්නම් ට්‍රිප් ගිහිල්ලා තියෙනවද කියලා අහනවා. そこでは有名な観光地、または食べ物の写真を撮ってきたと思います。そこでඒ තැන්වලදී යූමේන කංකෝචි මතවා තබෙමොනෝන ශෂින් ඕ තොත්තේ කිතා තෝ ඔමොයිමස්. ඒ තැන්වලදී ප්‍රසිද්ධ නැරඹුම් ස්ථාන ප්‍රසිද්ධ ස්ථාන නැත් ඒ වගේම තමයි කෑම බීම ජාති නැත්තම් කෑම ජාති වගේ වල ඔයාලා ෆොටෝස් ගහගෙන ඇවිල්ලා තියෙනවා කියලා හිතනවා කියලා තමයි කියන්නේ. そこでみんなが旅行で撮ってきた写真の中で一番気に入っている写真が何かを知りたいです。 そこでඅන්නේ විදිහට මින්නගා රෙකෝදේ තොත්තේ කිතා ශෂින්නෝ නකදේ. ඔයාලා හැමෝම ට්‍රිප් එහෙම ගිහිල්ලා ගහලා තියෙන ෆොටෝස් අතරින් ඉචිබන් කීනි ඉත්තේ ඉරු ශෂින් ගා නනිකා ඕ ශිරිතයි දෙස්. ඒ ඔයාලා ගහලා තියෙන ෆොටෝස් අතරින් වඩාත් ඔයාලා කැමති වඩාත් ඔයාලා ආස කරන ෆොටෝ එක මොකක්ද කියන එක දැනගන්න ඕනේ කියලා කියනවා. 来週の授業までに1枚選んで රයිෂූර ජුග්‍යෝ මදේනි ඉචිමයි එරන්දේ ලබන සතියේ පන්තිය තියෙනකොට එක ඒ ඔයාලා ගහලා තියෙන ෆොටෝස් වලින් ඔයාලා වඩාත්ම කැමති ෆොටෝ එක තෝරගෙන その写真はいつ頃撮ったのか、 සොනෝ ශෂින් වා ඉත්සුගුරෝ තොත්තනොකා ඒ ෆොටෝ එක ඔයා කවද්ද ගැහුවේ どこで撮ったのか、 දොකෝද තොත්තනොකා කොහේදීද ගැහුවේ කවද්ද ඒ ෆොටෝ එක ගැහුවේ කොහේදීද ගැහුවේ どうして気に入っているのかを発表してもらいたいと思います。 දෝෂ්ට කීනී ඉත්තේරුනොකා ඕ හප්‍යෝෂ්ටේ මොරයිතයිතෝ මොයිමස්. ඒ ෆොටෝ එක කවද්ද කොයි කාලෙද ගැහුවේ කොතනදිද ගැහුවේ ඇයි ඒ ෆොටෝ එකට ආච්චර කැමති කියන ටික වාගේ දැනගන්න අවශ්‍යයි කියලා තමයි මේ කියන්නේ. 例えば、旅行で利用した列車の写真でもいいですよ。 තතොයි බාරකෝදේ රියෝෂ්තා රෙශ්ෂණ ශෂින් දෙමෝ ඊදෙස්යෝ උදාහරණයකදරවා ට්‍රිප් එකක් ගිය වෙලාවට ෆොටෝ ගහපු රෙශ්ෂා රෙශ්ෂ කියලා අදහස් කරන්නේ දුම්රියට ට්‍රේන් එකට තමයි රෙශ්ෂ කියලා අදහස් කරන්නේ. හරි දෙංශ කියන එකම තමයි රෙශ්ෂ කියලා කියන්නෙත්. හරි ඔයා ට්‍රිප් එකක් ගිය වෙලාවක ගියපු දුම්රියක ට්‍රේන් එකක ෆොටෝ එකක් වුණත් ප්‍රශ්නයක් නෑ කියලා තමයි අන්තිමට කිව්වේ. 学生は来週どんな写真を発表しますか? රයිෂ් ගක්සේවා රයිෂූ දොන්න ශෂිනෝ හප්‍යෝ ශිමස්කා මේ සිසල් ලබන සතිය මොන ෆොටෝස් එකක් ගැන දහනවා ඉදිරිපත් කිරීමක් කරන්නේ. ෆුරුයි රෙශ්ෂණ ශෂින් පරණ දුම්රියක ෆොටෝ එකක්ලු වැරදි. ඉචිබං කියන ඉත්තේ ඉරු තබෙමොනෝ ඔතොත්ත ශෂින් වඩාත් කැමති කෑම ජාතිය ගහපු ෆොටෝ එකක්ලු. නේ තුන්වෙනි එක කංකෝචිදේ උරාරෙත්තේ ඉරු ශෂින් ඒ අදාළ දැන් හිතන කංකෝචි එකක් යනවා නරඹන්න යන ස්ථානයක් කියලා හිතන්නකෝ. දැන් ඔයා යනවා නම් හෝටන් ප්ලේන්ස් බලන්න නැත්නම් සිරිපාද යනවා නම් ඒක තමයි ඔයා බලන්න යන සංචාරක ස්ථානය නේද? කංකෝචි කියලා කියන්නේ ඒකට. ඔයා කියෝතෝ යනවා නම් කියෝතෝ තමයි කංකෝචි කියලා කියන්නේ. ඔයා ඒ නරඹන්න යන ස්ථානයේදී විකුණන මොනවා හරි ෆොටෝ එකක් තමයි කියන්නේ. හතරෙනි එක ජිබුංගා ඉචිබන්සු කියන ශෂින් තමම් වඩාත්ම කැමති ෆොටෝ එක. එතකොට පරණ ට්‍රේන් එකක් කිව්වේ නෑ. උදාහරණයක් විදිහට ඉතින් ඔයා ගහපු ඔයා ගියපු යන ට්‍රිප් එහෙම යනකොට පාවිච්චි කරපු දුම්රියක ෆොටෝ එකක් වුණත් ප්‍රශ්නයක් නෑ කියලා තමයි කිව්වේ. සංචාරක ස්ථානවලදී විකුණන ෆොටෝස් ගැන කතා කරේ නැහැ. නේද? දෙවෙනි එක ගන්න බැරි හේතුව මොකක්ද? ඉච්චිබං කීනි ඉත්තේරු තබෙමොනෝනේ මේ නේද? ශෂින්. ඒගොල්ලෝ එයා කිව්වේ ඔයාලා ගියාම ඉතින් කෑම බීම ජාති වල හරි ගියපු තැන් වල හරි ෆොටෝස් ගහලා ඇතිනේ. ඒ අතරින් ඔයා වැඩිපුරම වඩාත්ම කැමති එක තමයි කිව්වේ. එහෙනම් උත්තරේ අංක 4. ජිබුංගා ඉචිබන් සුකිනා ශෂින් නේ. ඔයා වඩාත්ම කැමති එක. ඉචිබන් කීනි ඉත්තේරු ශෂින් කියන්නේ ඉචිබන් නේ ජිබුංගා සුකිනා නැත්තම් ජිබුංගා ඉචිබන් සුකිනා ශෂින් කියලා කියන එක. එතන උත්තරේ අංක 4. දෙවෙනි එක ගන්න බැරි තබෙමොනෝ ඔතොත්ත ශෂින් කියලා තියෙනවා. හරි තබෙමොනෝ එකයි ඕනේ නැහැ. කෑම ජාතියකමයි කියලා කිව්වේ නෑ. ඔයා ගත්ත මොනවා හරි හොඳ ඔයා ආසම කරන ෆොටෝ එක තමයි අහන්නේ. එතන උත්තරේ අංක 4. හරි අනිත් පැත්තට. හරි අපි බලමු ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ. 5番、スーパーで男の人と女の人が話しています。女の人は何を買いますか?
今、会社から電話が来て、今すぐ来てほしいって言われちゃって、悪いけど、この後の買い物を任せてもいい？いいわよ。ありがとう。今日はハンバーグを作ろうと思って、肉は昨日買ったから、玉ねぎと今日飲むお酒も買ってね。あと、サラダ用のトマトも。一応、買い物リストを渡しておくね。わかった。お酒は何を飲む？ビールとワイン、どっちも買おうか。いや、ワインは家にあったからいいよ。わかった。女の人は何を買いますか？ හයි. ඔන්නන හිතවා නනි ඕ කයිමස්කා. ගැහැනු කෙනා මොනවද හනවා මිලදී ගන්නේ. හරි බල මොකක්ද දැන් මේක තියෙන්නේ කියලා. 5番、スーパーで男の人と女の人が話しています。 සූපාදේ ඔතකොන හිතෝත ඔන්නන හිතෝගා හනශ්ටේ මස්. සුපමාකට් එකේද පිරිමි කෙනෙකුයි ගැහැනු කෙනෙකුයි කතා කරමින් ඉන්නවා. 女の人は何を買いますか？ ඔන්නන හිතවා නනි ඕ කයිමස්කා ගැහැනු කෙනා මොනවද හනවා මිලදී ගන්නේ. 今、会社から電話が来て、今すぐ来てほしいって言われちゃって、 今会社から電話が来て今すぐ来てほしいって言われちゃってදැන් මට ඔෆිස් එකෙන් කෝල් එකක් ආව ඉක්මනටම ඔෆිස් එකට එන්න කියලා. 悪いけど、この後の買い物を任せてもいい？ 悪いけどこの後の買い物を任せてもいい? හරි නැති වුණොත් ඉතින් දැන් මෙතනින් එහාට ගන්න තියෙන බඩු ටික ඔයාට අරගෙන එන්න පුළුවන්ද කියලා අහනවා. ඒක තමයි අහනවට පැවරුවට මකසෙතෙමු ඊ කියන්නේ මොනවා හරි දෙයක් පැවරුවට කමක් නැද්ද කියලා. ඒ කියන්නේ ඔයාට මෙතනින් එහාට ගන්න බඩු මුට්ටු ටික අරගන්න පුළුවන්ද කියලා තමයි ආයේ අහන්නේ. いいわよ。 ඊවයෝ හරි අවුලක් නැහැ. ありがとう。 අරිගාතෝ බොහොම ස්තුතියි. 今日はハンバーグを作ろうと思って、 今日はハンバーグを作ろうと思ってඅද හම්බාගු හදන්න ඕනේ කියලා හිතලා 肉は昨日買ったから、 නිකුවා කිනෝ කත්ත කරා. නිකු කියන එක කිනෝ නේ ඊයේ මිලදී ගත්ත කියලා තියෙන. එහෙනම් මස් කියන එක අදාළ නැහැ. 玉ねぎと今日飲むお酒も買ってね。 තමනෙගිතෝ තමනෙගි කියන්නේ ලූණු වලට. තමනෙගිතෝ කියෝනොමු ඔසකේමෝ කත්තෙනේ. හරි ලූණු ගන්න කියලා කියනවා. ඊට පස්සේ අද රැයට බොන්න හරි ඔසකේ මත්පැන් ගන්න කියලා කියනවා. あと、サラダ用のトマトも。 අතෝ සරදයෝනො තොමතෝ සරදයෝනො සරදවලට පාවිච්චි කරන තොමතෝ තක්කාලිත් අරගන්න කියලා කියනවා. ඔසකෙත් ගන්න කියලා කියනවා. හරි 一応買い物リストを渡しておくね。 ඉචියෝ කයිමොනෝරිස්තෝ වතශ්ට ඔකුණේ මං වට හින එක පාරක් මේ බඩු ලිස්ට එක වට දෙන්නම් කියලා කියනවා. わかった。お酒は何を飲む？ වකත්තා ඔසකෙවා නනි ඕ නොමු දැන් ඔසකෙ වලින් මොන ජාතිය දහනවා මෙයා බොන්නේ. ビールとワイン、どっちも買おうか。 බීරුතෝ වයින් දොච්චිම කවෝකා බියරුයි වයිනුයි මේ දෙකෙන්ම ගමුද කියලා හනවා. いや、ワインは家にあったから、 යා වයින්වා ඒනි අත්ත කරා නේ නැනෑ වයින්නන් ගෙදර තිබ්බනේ නේ ඒකින්ද එක එපා කියලා කියනවා. いいよ。わかった。 ඊයෝ වකත්තා නේ තේරුණා කියලා කියන දැන් මස් කියන එක ඊය අරන් තිබ්බා. හරි ඒක නිසා මස් අදාළ නැහැ. තමනෙගි ගන්නේ කො ලූණු ගන්නේ කො හැම්බර්ග් හම්බාගු හදන්න තොමතෝ නේ තක්කාලි ගන්නේ කොවා සැලඩ් එකට පාවිච්චි කරන්න. හරි ඊට පස්සේ ඔසකේ වලින් මොනවද ගන්නේ ඇහුවා බියර් ගන්නවද වයින් ගන්නවද කියලා. වයින් ගෙදර තියෙන හින්දා එහෙනම් ගන්න ඕනේ බියර්. එතකොට තමනෙගි තොමතෝ බීරු කියන ಜಾති තුන ලූණුයි තක්කාලි බියරුයි තමයි ගන්නේ නේ. පළවෙනි එක වැරදි. ඇයි පළවෙනි එක වැරදි කියන්නේ පළවෙනි එකේ ගන්න බඩු ප්‍රමාණය අඩුයි. බියර් එකත් එකතු වුණා නම් පළවෙනි එක හරි. තුන්වෙනි එකේ නිකු කියන එක ඊයේ මිලදී අරන් තියෙනවා. ඒක නිසා අද ගන්නෙ නැහැ. ඒ වගේම තමයි වයින් තියෙනවා. වයින් කියන එක ගෙදර තියෙන නිසා වයින් මිලදී ගන්නෙ නැහැ. නේ තුන්වෙනි එකෙත් වයින් කියන එක මිලදී ගන්නෙ නැහැ. උත්තරේ අංක 2 තමනෙගි තොමතෝ බීරු කියන එක. නිවැරදි පිළිතුර අංක 2. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු.
6番、学校で男の学生と女の学生が話しています。男の学生はこの後まず何をしますか？頑張って勉強してるのになかなか英語がうまく話せるようにならないんだよね。鈴木さんはなんでそんなに上手なの？実は小学校までアメリカに住んでたんだ。そうだ。海外に留学してみるなんてどう？でもお金もかかるし、そんな簡単なことじゃないか。うん。留学はしてみたかったんだけどね。あ、インターネットでやる会話授業って知ってる？学校で先生をしている友達が教えてるんだけど、実際に会話して学ぶことができるから自信がつくと思うよ。知らなかったよ。便利だね。最初の授業は無料らしいよ。やってみたら？うん。そうするよ。そうだ。海外の映画を見て楽しみながら英語を聞くのもいいと思うよ。よかったら今度うちで見ようよ。いいね。そうしよ男の学生はこの後まず何をしますか？ හරි. ඔතකොට ගක්සේවා කොනවතෝ මසු නනි ඕ ශිමස්කා. මේ පිරිමි සිසුවා මේ කතා බහෙන් පස්සේ මුලින්ම මොකක්ද කරන්න කියලා අහනවා. දැන් අපි බලමු දැන් එන්න දුක්ඛයි දැන් එන්න චෝකයි එක ලිස්නින් එක දැන් එන්න ප්‍රමාණයෙන් වැඩි වීගෙන තමයි එන්නේ. හරි. 6番、学校で男の学生と女の学生が話しています。 ගක්කෝදේ ඔතකොන ගක්සේට ඔන්නන ගක්සේගා හනශ්ට ඉමස්. පාසලේ පිරිමි සිසුවෙක් සමඟ ගැහැණු සිසුවියක් කතා කරමින් ඉන්නවා. 男の学生はこの後まず何をしますか？ ඔතකොන ගක්සේවා කොනවතෝ මසු නනි ඕ ශිමස්කා පිරිමි සිසුවා මේ කතා බහෙන් පස්සේ මුලින්ම මොකද කරන්නේ. う。頑張って勉強してるのに ගම්බත්ත බෙන්කෝස්ට ඉරුණනේ උත්සාවන්තව කැපවීමෙන් ගෙනගන්නවා な උනත් かなか英語がうまく話せるようにならないんだよね。 නකනක ඒගොගා උමක්කු හනසෙරු යෝනි නරනයින්දයනේ කොහොමටවත් ඉංග්‍රීසි භාෂාව දක්ෂව කතා කරන්න පුළුවන් තත්ත්වයට පත්වෙන්නේ නෑනේ කියලා 鈴木さんはなんでそんなに上手なの？ සුසුකි සංවා නන් දෙසොන්නනි ජෝසුනනෝ සුසුකි සන් කොහොම දනි මෙච්චරවා දක්ෂ ඉංග්‍රීසි වලට 実は小学校までアメリカに住んでたんだ。 ජිත්වා ශෝකක්කෝ මද ඇමරිකානි සුන්දේ තන්දා ඇත්තටම මම ප්‍රාථමික පාසල කාලය වෙනකම්ම ඇමරිකාවේ තමයි ජීවත් වුණේ කියලා කියනවා そうだ。海外に留学してみるなんてどう？ සෝදා එහෙමද කල්ගයිනී රියවගක්ෂ්තය මිරු නන්තේ දෝ විදේශ රටක ගිහිල්ලා විදේශ අධ්‍යාපනය පිට රටකට ගිහිල්ලා විදේශ අධ්‍යාපනය ලබන එක වගේ දෙයක් ඔයා කරොත් කොහොමද කියලා අහනවා でもお金もかかるし、そんな簡単なことじゃないか。 දෙමෝ ඕකනෙමෝ කකරුෂී සොන්න කන්තන්න කොතෝ ජනයිකා නේ ඒවගේම තමයි සල්ලිත් ඇබැයි වැය වෙනවා ඒ නිසා ඉතින් ඔය හිතන තරම් ලේසි දෙයක් නම් නෙමේ ඒක කියලා තමයි කියන්නේ うん。留学はしてみたかったんだけどね。 රියවගක් වස්තේ මිත කත්තන් දකෙදොනේ මටත් විදේශ අධ්‍යාපනය ලබන්න ඕන උනා උනත් ඕන උනා කියල තමයි කියන්නේ インターネットでやる会話授業って知ってる？ ඉන්තානෙත්තද යරු කයිවජුග්‍යවත්තෙස්තේරු ඉන්ටනෙට්ටගේ තියෙන සංවාද පිළිබඳ එකන කතා බහ කරන සංවාද ඒවගේ දේවල් පිළිබඳ ඉගෙන ගන්න ඒව ගැන දන්නවද අහනවා ඉන්ටනෙට්ටගේ තියෙන 学校で先生をしている友達が教えてるんだけど、実際に会話して学ぶことができるから自信がつくと思うよ。 ගක්කෝදේ සෙන්සේ ඔස්ටේරු තොමදචිගා ඔශ්‍යතේරුන් දකෙදෝ නේ පාසලේ ගුරුවරයෙක් ලෙස කටයුතු කරන මගේ ආලුවෙක් තමයි එක උගන්නන්නේ කියලා කියනවා හරි ජිස්සයිනි කයිවශ්තේ මනබු කොතෝගා දෙකිරු කරා කියලා කියන ඇත්තටම සංවාද ගොඩනගමින් එය ඉගෙන ගන්න පුළුවන් නිසා ජිසින් ගත්සකුතෝ මූයෝ කියලා කිව්වානේ විශ්වාසයකුත් ඇතිවෙනවා කියලා කිව්වයේ ඔන්ලයින් ඉන්ටනෙට් එකෙන් කරන සංවාද පන්තියට ස්පෝකන් ක්ලාස් එකක් කියලා දහස තමයි කියන්නේ 知らなかったよ。便利だね。 සිරණ කත්තායෝ මන් දැනන් හිටියන න ඒක නම් හොඳයි ඒකවල් වා මේ පහසුයින කියලා කියනවා 最初の授業は無料らしいよ。やってみたら？ සයිෂණ චොක්්‍යවා මුරියෝ රශයෝ යත්තෙ මෙතර
පළවෙනි ක්ලාස් එක ෆ්‍රී වගේ කියලා කියනවා. කළ බැරුව නම් කොහොමද කියලා අහනවා. うん。そうするよ。そうするよ. එහෙම කළා කරමුයි කියලා කියනවා. そうだ。海外の映画を見て楽しみながら英語を聞くのもいいと思うよ。よかったら今度うちで見ようよ。そうだ。海外の映画を見て楽しみながら英語を聞くのもいいと思うよ. よかったら今度うちで見ようよකියලා කියනවා. ඒ වගේම තමයි පිට රටවල් වල චිත්‍රපටි වගේ දේවල් බලලා විනෝද වෙන ගමන් ඉංග්‍රීසි ඒ වචන ඒ ඉංග්‍රීසියෙන් යන දේවල් වලට ඇහුම්කන් දෙන එකත් හොඳයි කියලා කියනවා. අවුලක් නැත්නම් ඊළඟ පාර අපේ ගෙදර ඒ වැඩේ කළා බලමුයි කියලා කියනවා. いいね。そうしよ ඊනේ සෝෂියෝ හොඳයි හා කියලා කියනවා. හරි. එතකොට බලමු ප්‍රශ්නය. 男の学生はこの後まず何をしますか？ හරි. ඔතකොන ගක්සේවා කොනවත්තෝ මසු නනියෝ ශිමස්කා. මේ පිරිමි ළමයා මින් පස්සේ මුලින්ම මොකක්ද කරන්න කියලා අහනවා. රියව්ගක්කු සුරු කියලා තියෙන රියව්ගකෝ සුරු කියලා විදේශ අධ්‍යාපනය ලබන්න බෑ කාලයක් යනවා සල්ලි වැය වෙනවා නේද? ඊළඟට ඒක එච්චර ලේසි දෙයක් නෙමෙයි. ඒගොගා බෙන්කියෝ දෙකිරු ගක්කෝනි ඉකු ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් පාසලකට යනවා කියලා කියනවා. පාසලකට යන කතාවක් එතන කිව්වේ නැහැ. ඉන්ටර්නෙට් වල ජුග්ගෝ ඕ මෝෂිකොමු. ඉන්ටර්නෙට් එකේ අර පාඩම් වලට ඉල්ලුම් කරනවා. හතරෙන එක කයිගයිනෝ ඒග ඕ මිරු විදේශ රටක ෆිල්ම් බලනවා. මෙතනදී නිවැරදි පිළිතුර අංක 3. ඉන්ටර්නෙට්ගේ ඒ අදාළ පාඩම් වලට ඇප්ලයි කරනවා කියන එක. ඊට පස්සේ තමයි අරයා කිව්වේ අන්තිමට ඊළඟ වතාවේ අවුලක් නැත්තම් ප්‍රශ්නයක් නැත්තම් විදේශ රටවල චිත්‍රපටි වගේ දේවල් බලන ගමන් ඉංග්‍රීසි භාෂාවට ඇහුම්කන් දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. ඒක නිසා අපේ ගෙදර මේ වැඩේ කළා බලමුද කියලා අහනවා ඊළඟ පාර. හරි. එතකොට මුලින්ම කරන්නේ අර ඉන්ටර්නෙට් එක යන පාඩමට අර පන්තියට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ තමයි එයා අර පස්සේ දවසක අර ගෙදර අරගොල්ලයා ගෙදර ගිහිල්ලා ඔය කියන කයිගයිනෝ ඒගාවෝ මිරු විදේශ රටවල චිත්‍රපටි බලන එක සිදු කරන්නේ. එතකොට නිවැරදි පිළිතුර අංක 3 තමයි නිවැරදි පිළිතුර. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ.問題2では、まず質問を聞いてください。その後、問題用紙を見てください。読む時間があります。それから話を聞いて、問題用紙の1から4の中から最も良いものを一つ選んでください。では、練習しましょう。1番、高校で女の学生 හරි ගොමෙන්නේ අපි බලමු මොන්දායි නී වල තියෙනවා මොන්දායි නී දෙවා මාසු ශිත්සුමොන් ඕ කීතේ කුදාසයි දෙවෙනි ප්‍රශ්නේ මුලින්ම ප්‍රශ්නයට අහුම්කම් දෙන්න කියලා කියනවා සනෝවතෝ මොන්දායි යෝෂියෝ මිතේ කුදාසයි ඊට පස්සේ මේ ප්‍රශ්න පත්‍රයට හොඳින් බලන්න කියලා කියනවා යොමු ජිකංගා අරිමස් කියවන්න පොඩි වෙලාවක් දෙනවා උත්තර ටික හරි සොරේ කරා හනෂියෝ කීතේ ඊට පස්සේ කියන කතාව අහලා මොන්දායි යෝෂිනෝ ඉචි කරා යොන්න නක කරා මොත්තම යොයි මොනෝ ඕ හිතොත්සු එනන්දේ කුදාසයි ඊට පස්සේ ප්‍රශ්න පත්‍රයේ තියෙන වත්තෙන් 1 සිට 4 දක්වා වඩාත්ම නිවැරදි එක තෝරන්න කියලා තමයි කියන්නේ. හරි දැන් පළවෙනි ප්‍රශ්නේ අපි චුට්ටක් බලමු. 問題2では、まず、 1番、高校で女の学生と男の学生が話しています。女の学生はこの男の学生のことでどんなことを心配していますか？上野さん、最近クラブ活動でうまくいってないみたいだね。
昨日も練習中に転んだって山内さんから聞いたよ。でもまあ、そんなにひどい怪我じゃないから。大丈夫？実はそれが心配だったわけじゃなくてね。うん。山内さんが上野さんはあまり寝てないって言ってたよ。夜遅くまで起きているの？うん。もうすぐ3年生になるし、進学について考えることが増えてね。そっか。でも学校の勉強にも集中できなくなっちゃうよ。先生や友達に相談したらいろんな意見がもらえていいかも。そうしてみようかな。女の学生はこの男の学生のことでどんなことを心配していますか？ හරි අපි බලමු. එතන මේකෙදී හැම වෙලේම කියවන්න වෙලාවක් දෙනවා ප්‍රශ්නට අදාළ උත්තර ටික. හරි මුලින්ම ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම සිදුවීමක් තමයි මේ තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ අදාළ සංවාදය ඇති වෙන්න කලින් ඔයාලට පොඩි වෙලාවක් දෙනවා උත්තර ටික කියවලා තියාගන්න. මොකද ඊට පස්සේ අන්තිමටම තමයි ප්‍රශ්නේ අහන්නේ. අපි බලමුකෝ. 1番、高校で女の学生と男の学生が話しています。 කෝකෝදේ ඔන්නන ගක්සේත ඔත්තකොන ගක්සේගා හනස්ටේ මස් උසස් පාසලක ගැහැනු සිසුවෙක් සමඟ පිරිමි ගැහැනු සිසිවියක් සමඟ පිරිමි සිසුවෙක් කතා කරමින් ඉන්නවා. 女の学生はこの男の学生のことでどんなことを心配していますか？ ඔන්නන ගක්සේවා කොන ඔතකොන ගක්සේන කොතෝදේ දොන්න කොතෝ ශිම්පයි ස්ටේ මස්කා මේ ගැහැනු සිසුවිය මේ පිරිමි ළමයා කෙරෙහි මොනවගේ දෙයක් සම්බන්ධයෙන් දහනම කනස්සල්ලට පත්වෙලා ඉන්නේ. එතොට දැම්ම යන වෙලාවේ ඔයාලට තියෙන උත්තර ටික කියවන්න. කෙගාවෝෂ්ත කර තුවාල වෙච්ච නිසා. ඊට පස්සේ නෙමුරෙතේ ඉනයි කරානේ. එකනේ හරියට නිදාගෙන නැති නිසා කියෙන දහස. සිංගකු දෙකින කත්ත කරා. වැඩිදුර අධ්‍යාපනය ලබාගන්න බැරි වුණා කියන කාරණාව නිසා. ඊට පස්සේ සේසිකිගා වරකු නත්ත කරා එයාගේ ප්‍රතිඵල විභාගවල ලක්කුණු වගේ දේවල් හොඳ නැති නරක තත්ත්වයට පත්වන නිසා කියලා තියෙනවා. 上野さん、最近クラブ活動でうまくいってないみたいだね。昨日も練習中に転んだって山内さんから聞いたよ。 ඉටස කියනවා උයනසං සයිකින් කුරබ්බු කත්සුදෝදේ උමකු ඉත්තේ නයි මිතයි ධනේ කියලා කියනවා. මේ ළඟසින්දං අර ක්ලබ් ඇක්ටිවිටීස් වලදී හරියට ඔයා සෙල්ලම් කරේ නෑ හරියට මුකුත් කරේ නෑ වගේ නේ කියලා කියනවා. කිනෝ මෝරෙන්ෂූ චූනි කොරොන්දත්තේ යම උචි සංකරා කීතයෝ ඊයේත් ප්‍රැක්ටිස් කරන අතරතුරදී වැටුණයි කියලා යම උචි සංගෙන් මට දැනගන්න ලැබුණා කියලා තමයි කියන්නේ. でもまあ、そんなにひどい怪我じゃないから。 දෙමෝමා සොන්නනි හිදොයි එකකා ජනයි කරා නේ නමුත් එච්චර ලොකූ දරුණු ගනේ තුවාලයක් මොකුත් දුන්නේ නැහැ. ඒකින්ද අවුලක් නැහැ කියන එක තමයි යා කියන්නේ. 大丈夫？ හයි ජෝබු අවුලක් නැහැනේ. 実はそれが心配だったわけじゃなくてね。 ජිත්සු අසුරේගා ශිම්පයි දත්ත වගේ ජනකුතේනේ කියලා කියන. ඇත්තට මේකට ඒත මම මේ ගොඩක්ම මේ කනගාටුණා දුක්ුණා කියලා දුක් කෙනේ නැතුවමත් නෙමෙයි කියලා කියනවා. හරි? うん。山内さんが කියලා කියන. ඔව් කියලා කියනවා. 上野さんはあまり寝てないって言ってたよ。夜遅くまで起きているの？ යම දැන් එතන තුවාලේ ප්‍රශ්නයක් නෑ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒක හරි පොඩි තුවාලයක්. ඒක හින්දා ඒක එච්චර අවුලක් නැහැ. දැන් කියනවා යමෝචි සංගා උයන සන්වා අමාරි නෙතේ නයිත්තේ ඉත්තේ තයෝ කියලා කියනවා. යොරු ඔසකු මදේ ඔකිතේ ඉරුණෝ කියලා කියනවා. හරි යමෝචි සන් උයනොසන් එතරම් ලොකුවට නේ එච්චර නිදාගන්නේ නැහැයි කියලා කිව්වා වුණත් රෑ එලි වෙනකං ඇහැරලා ඉන්නවද කියලා අහනවා. හරි? රෑ එලි වෙනකං උයනසන් මේ ඇහැරලා ඉන්නවද කියලා අහනවා කියලා තමයි කියන්නේ. うん。もうすぐ3年生になるし、進学について考えることが増えてね。 හරි? මෝසුගු සන්නෙන් සේනි නරුෂි සිංගකුණේ සේතේ කංගරු කොතෝගා ෆුයතනේ කියලා කියනවා. නේ දැනටවත් විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ශිෂ්‍යෙක් බවට පත් වෙනා. ඒ වගේම තමයි තව පොඩි කාලයකින් 3 වෙනි අවුරුද්දේ ශිෂ්‍යෙක් බවට පත් වෙනවා. ඒක නිසා වැඩිදුර අධ්‍යාපනය පිළිබඳව කල්පනා කරන දේවල් ගොඩාක් වැඩි නේද කියලා අහනවා.
そっか。でも、学校の勉強にも集中できなくなっちゃうよ。そうか、එහෙම. ඒකනේ එතකොට කියනවා. දෙමෝ ගක්කෝන බෙන්කියෝනිම ශූචූ දෙකිනකු නච්චව් යෝ කියලා කියනවා. නේ? නමුත් පාසලේ අර උගන්නන දේවල් වලට අවධානය නැති වෙලා යනවානේ කියලා කියනවා. 先生や友達に相談したらいろんな意見がもらえていいかも。先生や友達に相談したらいろんな意見がもらえていいかもකියලා කියනවා. නේ? ගුරුවරගෙන් සහ යාළුවොත් එක්ක සාකච්ඡා කළා විවිධ විවිධ අදහස් වගේ දේවල් ලබා ගන්න පුළුවන් කියලා ලබා ගත්තා නම් හොඳයි කියලා කියනවා. そうしてみようかな。 සෝෂ්ඨ මියෝ කනා එහෙම කළ බලමු කියලා කියනවා. හරි නේ? එතකොට බලන්න දැන් මෙතන කෙගවස්ටක් කොතෝ තුවාල වෙච්ච එක තුවාල වෙච්ච එකට එච්චර ප්‍රශ්නයක් වෙලා නැහැ නේද? නෙමුරෙත ඉනයි කරා හරියට නිදාගෙන නැහැයි කියලා කියනවානේ. රෑ එළී වෙනකන් ඇහැරිලා ඉන්නවා. ඊට පස්සේ තුන්වෙනි එකේ සිංගකු දෙකින කත්ත කරා වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්න බැරි වුණ නිසා කියලා කියනවා. එතකොට අර වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්න බැරි වෙලා නැහැ නේද? වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්න ඒ දේට් ගැන තමයි මේ බල බල ඉන්නේ එළි වෙනකන් කල්පනා කර කර මොකක්ද කරන්න කියලා. තාම බැරි වෙලා නැහැ. දෙකින කත්ත කියලා කිව්වේ නැහැ. හරි? සිංගකුණු නීත් සුයිතේ කංගයිරු කුතෝගා ෆුයතෙනේ කියලා කිව්වේ. වැඩිදුර අධ්‍යාපනය පිළිබඳව කල්පනා කරන හිතන්න බලන දේවල් ගොඩාක් වැඩිපුර තියෙන නිසා. සේසකි ගා වරුකුණත්තකොතෝ ප්‍රතිඵල නරක තත්ත්වයට පත් වුණා කියලා. ප්‍රතිඵල හොඳ නැති කතාවක් විභාගේ ලකුණු අඩු වුණ කතාවක් කිව්වේ නැහැ නේද? ඒතර උත්තරේ තමයි අංක 2 තමයි නිවැරදි පිළිතුර විදිහට අපිට අරගන්න පුළුවන්. හරි? අංක 2. පොඩක් එක ආපහු පාරක් බලන්නකෝ ඒ හරිය. 実はそれが心配だったわけじゃなくてね。うん。でもまあ、そんなにひどい怪我じゃないから、 දෙමෝ මා සොන්නනේ හිතොයි එක ජනයි කරන්නේ. එච්චර මේ ලොකු තුවාලයක් නෙමේ ඒක. ඒක අවුලක් නෑ කියන එක තමයි මේ අදහස් කරන්නේ. 大丈夫？ දයිජෝබු අවුලක් නැද්ද කියලා අහනවා. 実はそれが心配だったわけじゃなくてね。うん。山内さんが、上野さんはあまり寝てないって言ってたよ。 යමෝචි සංගා උයනොසන්වා අමරි නෙතේ ඉනයිත්තේ ඉත්තේ ඉතායෝ කියලා කියනවා. හරිද? යමෝචි සන් මට උයනසන් එක්තරම් නිදාගන්න නැහැයි කියලා කිව්වලු. හරි? 夜遅くまで起きているの？ යොරු ඔසුකු මදේ ඔකිත ඉරුණෝ කියලා අහනවා. එළි වෙනකම් ඔයා හැරිලා ඉන්නව නේද කියලා අහනවා. හරි? එතකොට දැන් තුවාලේ ප්‍රශ්නයක් නෑ. දැන් රෑ එළි වෙනකම් ඇහැරලා ඉන්න එක තමයි දැන් කියන්නේ. うん。もうすぐ3年生になるし、進学について考えることが増えてね。 සිංගකු නිශ්චිත කංගාරු කොතෝගා ෆුයතනේ වැඩිදුර අධ්‍යාපනය පිළිබඳව කල්පනා කරන්න හිතන්න දේවල් ගොඩක් වැඩිනේ කියලා තමයි කියන්නේ. නැතුව මෙතන කිව්වේ නෑ සිංගකු දෙකින කත්තා කියලා. වැඩිදුර අධ්‍යාපනය ලබන්න බැරි වුණා කියලා කිව්වේ නැහැ. හරි? そっか。でも、学校の勉強にも集中できなくなっちゃうよ。先生や友達に相談したらいろんな意見がもらえていいかも。 හරි. එතකොට මෙයා කියන්නේ ගක්කෝන බෙන්කියෝනිම ශූචූ දෙකිනකු නච්චව් කියලා කියන්නේ නේද? ඉස්කෝලේ උගන්වන දේවල් වලට අවධානය යොමු කරන්න බැරි වෙයි කියලා. නැතුව සේසිකගා වරුකුණරු කියලා අදහස් කරන්නේ නැහැ. ඔයාගේ ප්‍රතිඵල නරක තත්ත්වයට හැරෙනවා කියලා. ඒක නිසා උත්තරේ අංක 2. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ?2 番、女の人と男の人が話しています。女の人は美術館に行って何が良かったと言っていますか？
昨日、東京に新しくできた美術館に行ったんだけど、とても感動したの。ああ、自然に囲まれていて落ち着くんだってね。有名な絵はたくさん飾ってあった？みんなが知っているような絵はあまりなくて、場所も大きい道路が近くにあったからそんなに静かではなかったよ。でも建物がすごかったの。一つ一つの作品に集中できるようなデザインになっていてね。へえ、気になるな。毎週日曜日は美術館に飾られている絵のポスターがもらえるみたいよ。それは行くしかないな。女の人は美術館に行って何が良かったと言っていますか？ හරි. ඔන්න හිතෝවා විජුත්සු කන්නේ ඉත්තේ නනිගා යොකත්තතෝ ඉත්තේ ඉමස්කා. මේ ගැහැණු කෙනා මේ කලා කෞතුකාගාරයට ගිහිල්ලා ඒකේ අර හොඳ නේ අර මාරයි නියමයි කියලා ඒකේ කිව්වේ මොන දෙයටද කියලා අහනවා. අපි දැන් බලමු මුලින් ඉඳන්. 2番、女の人と男の人が話しています。 ඔන්නන හිතෝත ඔත්තකොන හිතෝගා හනස්තේ මස් ගැහැණු කෙනෙක් සමග පිරිමි කෙනෙක් කතා කරමින් ඉන්නවා. 女の人は美術館に行って何が良かったと言っていますか？ ඔන්නන හිතෝවා විජුත්සු කන්නේ ඉත්තේ නනිගා යොකත්තතෝ ඉත්තේ මස්කා. මේ ගැහැණු කෙනා කලා කෞතුකාගාරයට ගිහලා මොන දේ හොඳ වුණාද කොයි දේද ඒකේ හොඳට තිබ්බේ නේ. එතන මාරයි කියලා කිව්වේ කොයි දේකද කියලා අහනවා මෙතනදී. දැන් බලන්න පළවෙනි දෙන ශිසෙන්ගා ඕයි තොකොරෝ නේ. ඒ කියන්නේ හොඳ අර පිහිටීමක් හොඳ ස්වභාවිකත්වයක් හොඳ ලස්සනක් තිබ්බා කියන එක. යූමේන ඒගා තක්සන් අරු තොකොරෝ නේ. ප්‍රසිද්ධ චිත්‍ර ගොඩාක් තියෙනවා කියන කාරණාව. ඊට පස්සේ තතෙමනෝගා කුෆූ සරෙතේ ඉරු තොකොරෝ. ඒ කියන්නේ ගොඩනැගිලි විවිධ ආකාරයට ලස්සනට ඩිසයින් කරලා ලස්සනට කලාත්මක විදිහට නිර්මාණය කරලා තියෙනවා කියන එක. පොසුතාගා මොරයිරු තොකොරෝ. මේ පෝස්ටර් එකක් ලබා ගන්න පුළුවන් කියලා කියන තැන. ඔන්න ඔය කියන කාරණා හතරෙන් කොයි එකද අහනවා ගැහැණු කෙනා අර හොඳයි කියලා කිව්වේනේ. හොඳ ලස්සනට නැත්තම් අර යාගේ හිතට දැනුණ නැත්තම් මාරයි කියලා කිව්වේ මොකක්ද කියලා අහනවා. 昨日、東京に新しくできた美術館に行ったんだけど、とても感動したの。 昨日東京に新しくできた美術館に行ったんだけどとっても感動したの. ඊයේ ටෝකියෝ වල අලුතින් හදපු අලුතින් ඉදිවෙච්ච කලා කෞතුකාගාරයට ගියා වුණත් එතනට ගියාම මාර විදියට හිතට දැනුණා කියලා කියනවා. ああ、自然に囲まれていて落ち着くんだってね。 自然に囲まれていて落ち着くんだってねකියලා කියනවා. අර නිකන් ස්වභාවිකත්වයට අනුන වෙලා ඒකට ගියාම අර හිත සුවපත් වෙනවා වගේ නේ කියලා තමයි ඒ කියන්නේ. 有名な絵はたくさん飾ってあった？ යූමේන ඒවා තක්සන් කසත්තේ අත්තා ලස්සන චිත්‍ර එහෙම ගොඩාක් සරසලා ඉල්ලලා කරලා තිබ්බද කියලා අහනවා. みんなが知っているような絵はあまりなくて、 මින්න ගස්තේරු යෝන ඒවා අමරි නකුද හැමෝම දන්න විදිහේ චිත්‍ර එහෙම නම් ලොකුවට තිබුණේ නැහැ. 場所も大きい道路が近くにあったからそんなに静かではなかったよ。 場所も大きい道路が近くにあったからそんなに静かではなかったよ. ඒ ස්ථානයත් නේ ගොඩාක් ලොකු පාරක් කිට්ටුව කලා කෞතුකාගාරයේ පිහිටා තිබිච්ච නිසා ඔය හිතන තරම් ඒ තරම්ම නිස්කලංක නිශ්ශබ්ද තැනක් උනේ නැහැ කියලා කියනවා. でも建物がすごかったの。 දෙමෝ තතෙමන ගස් සුගොකත්තා නෝනේ. නමුත් අර ගොඩනැගිලි එහෙමනම් මාරයි නියමට තිබ්බා කියලා කියනවා. 一つ一つの作品に集中できるようなデザインになっていてね。 一つ一つの作品に集中できるようなデザインになっていてねකියලා කියනවා. එක් එක් කලා කෘතිවලට අවධානය යොමු කරන්න පුළුවන් විදිහට ලස්සනට ඩිසයින් කරලා තිබ්බා කියලා කියනවා. හරි. එතකොට යා කිව්වේ මොකක්ද බලන්නකෝ. 一つ一つの作品に集中できなかったよ。でも建物がすごかったの。 දෙමෝ තතෙමනෝග සුගොකත්තනෝ කියලා කියනවා නේද? එයාකෝ ගොඩනැගිලි නම් මාරයි නියමයි කියලා කිව්වා නේද? එතකොට එයාට ඇත්තටම මාරයි නියමයි කියලා එයා කිව්වේ මොකක්ද? ගොඩනැගිලි නේද? ගොඩනැගිලි පිළිබඳව තමයි කිව්වේ තතෙමනෝ ගැන. 一つ一つの作品に集中できるようなデザインになっていてね。
හිතොත්සු හිතොත්සන සකුහින්නේ ශූචූ දෙකිරු යෝනා දිසායින්නේ නත්තේ ඉතනේ කියලා කියනවා. එක් එක් නිර්මාණවලට අවධානය යොමු කරන්න පුළුවන් විදිහට ලස්සනට ඒවා ඒ නිර්මාණයට ගැලපෙන විදිහට ඒ දේවල් වලට අනුවන විදිහට ඩිසයින් කරලා තියෙනවනේ කියලා තමයි මේ කියන්නේ. 気になるな。毎週に ඒ කීනි නරුණා. ඒ කියන්නේ එයාටත් ඒකෙන් අර ආසාවක් ඒකට යන්න අර එහෙම හැඟීමක් ඇති වුණා කියන අදහසක් තමයි එතනත් කියන්නේ. 毎週日曜日は美術館に飾られている絵のポスターがもらえるみたいよ。 毎週日曜日は美術館に飾れている絵のポスターがもらえるみたいよකියලා කියනවා. හැම සතියෙම ඉරිදට ඒ කලා කෞතුකාගාරයේ එල්ලලා කරලා සරසලා තියෙන චිත්‍රවල පෝස්ටර්ස් වගේ දේවල් ලබා ගන්න පුළුවන් කියලා කියනවා. それは行くしかないな。 それは行くしかないな. එහෙනම් අපි යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ගිහිල්ලා බලන්න ඕනේ කියලා කියනවා. 女の人は美術館に行って何が良かったと言っていますか？ ඔන්න හිතෝවා 美術館に行って何が良かったと言っていますか? මේ ගැහණු කෙනා මේ කලා කෞතුකාගාරයට ගිහිල්ලා නේ මාරයි නියමයි සුපිරි කියලා කිව්වේ මොකක්ද කියලා අහනවා. පළවෙනි එක ශිසෙන්ගා ඕයි තොකරෝ නේ. ඒක ස්වභාවිකත්වයේ ගොඩාක් අනුවන වෙලා තිබ්බා කියන එක. නේ ඒක නෙමෙයි යා වඩාත්තර යාට ආහිත ගිය සහ යා නියමයි කියලා අදහස් කරේ නේද? තතෙමනෝගා සුගොකත්තා කියලා කිව්වා නේද? දෙවෙනි එක යූමේන ඒගා තක්සන් අරුතකරෝ. නේ ප්‍රසිද්ධ චිත්‍ර ගොඩාක් තිබ්බේ නැහැ නේද? ඒ තරම් ප්‍රසිද්ධ පින්තූර තිබුණේ නැහැ. මින්නස්තේරු යෝන ඒවා අමාරි නකුතේ. නේ බෂෝ මෝ ඕකී දෝරෝගා චිකකුනි අත්තකරා සොන්නනි ශිසුක දෙව නකත්ත කියලා කිව්වා. නේ දෙමෝ තතෙමනෝගා සුගොකත්තා. නේ එතන යක්ව හැමෝම දන්න විදිය ප්‍රසිද්ධ පින්තූර නම් නැහැ කිව්වා. එහෙනම් දෙවෙනි එක ගන්නත් බැහැ. ඊළඟට තුන්වෙනි එක තතෙමනෝගා කුෆූ සරතේ ඉරු තොකරෝ. ඒ කියන්නේ ගොඩනැගිලි ලස්සන්ට අර ඩිසයින් කරලා ලස්සන්ට ඒවට ගැලපෙන විදිහට හදලා තියෙන කියන එක. හතරවෙනි එක පොස්තාගා මොරයිරු තොකරෝ. පෝස්ට් එකක් ලබා ගන්න පුළුවන් කියන එක. නෑ ඒක ගැන එච්චර ලොකුවට කිව්වේ නෑ. අර ගැහණු කෙනා කිව්වේ තතෙමනෝ නේද? තතෙමනෝගා සුගකත්තා කියලා කිව්වා. ගොඩනැගිලි නම් මාරට තිබ්බා නියමයි කියලා කිව්වා. එතන මෙතනත් කියන්නේ තතෙමනෝගා කුෆූ සරතේ ඉරු තොකරෝ කියලා කියන්නේ ලස්සන්ට හොඳට ඩිසයින් කරලා තියෙනවා කියලා කියන එක. හරි ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ.3番、留守番電話のメッセージを聞いています。男の人はどうして会議の時間に間に合いませんか？ もしもし、鈴木です。明日の朝の会議なんだけど、少し遅れそうで。急に明日の午前に出張先での予定が増えてね。社長が大事なお客さんだから帰りの飛行機の時間を遅らせてでも行ってくれって。あと、部長と大事な話し合いがあって、夕方にある新入社員の教育会に遅れて参加するって話してたけど、教育会の後にすることになったから、最初から出られることになったよ。悪いんだけど、よろしくね。男の人はどうして会議の時間に間に合いませんか？ හරි. ඇහුවේ මොකක්ද? ඔතකොට හිතවා දෝෂ්ටේ කයිගෙන ජිකන්නේ මානි අයිමසෙන්කා කියලා අහනවා. ඇයි අහනවා මේ පිරිමි කෙනාට මේ මීටින් එක තියෙන නියම වෙලාවට එතනට ය아가න්න බැරි වෙන්නේ. හරි අපි බලමු.
3番、留守番電話のメッセージを聞いています。 රුසුබන් දෙන්වනෝ මෙස්සේජියෝ කීතේ මස් රුසුබන් දෙන්න කියලා කියන්නේ අපි වොයිස් මේල් කරන්නේ කෝල් එකක් ගත්තාම ආන්සර් කරන්න නැත්නම් වොයිස් මේල් එකක් දානවා. අන්න ඒකට ඇවිල්ලා තියෙන මැසේජ් එකක් තමයි දැන් මේ අහන ගමන් ඉන්නේ. 男の人はどうして会議の時間に間に合いませんか？ ඔතකොට හිතවා දෝෂ්ට කයිගෙන ජිකන්නේ මානී අයිමසෙන්කා පිරිමි කෙනා ඇයි අහනවා පිරිමි කෙනාට මේ මීටින් එක තියෙන නියම වෙලාවට මේ කියන තැනට එන්න බැරි කියලා අහනවා. පළවෙනි එක ශුච්චෝ නො යොතේගා කවත්ත කරා බිස්නස් ට්‍රිප් එක යන සැලසුම වෙනස් වෙච්ච නිසා කියලා කියන මාරු වෙච්ච නිසා කියලා කියනවා. ශචෝගා හිකෝකිනී නොරෙනකත්ත කරා නේ සමාගමේ ප්‍රධානතුමාට ගුවන් යානයට නගින්න බැරි වුණා කියලා කියනවා. බුචෝතෝ හනසු කරා නේ ඩිපාර්ට්මන්ට් මැනේජර්ත් එක්ක කතා බහ කරන නිසා. ශින්නියු ෂයින්නෝ කියෝ ඉකු කයිගා අරු කරා අලුතින් අතුලත් වෙන සේවකයින්ට ඒ දේවල් ඒ වැඩ කරන දේවල් වල අධ්‍යාපනය පිළිබඳ ලබා දෙන වැඩමුළුවක් තියෙන නිසා. හරි. එතකොට ඔන්න ඔය උත්තර 4 ඔය මේ ලබා දෙන කාලය ඇතුළතදී කියවන්න ඕනේ. කියවලා ඊට පස්සේ ඡේදයට හොඳින් අහුම්කන් දීලා ඒ කියනකොට පැන්සල් අරගෙන මේ උත්තර 4 එක එක ළඟින් තියදී නිවැරදි පිළිතුර තෝරන්න ඕනේ. もしもし、鈴木です。 මොෂි මොෂි සුසුකි දෙස්. මම සුසුකි. 明日の朝の会議なんだけど、 අෂ්ටන අසන කයිගි නන්දකද හෙට උදේ තියෙන මීටින් එක සම්බන්ධ වුණත් 少し遅れそうで、 සුක්කෂි ඔකුරෙසෝද පොඩ්ඩක් එන්න පරක්කු වෙයි වගේ. 急に明日の午前に出張先での予定が増えてね。 කිව්නි අෂ්ටන ගොසෙන්නි ශුච්චෝ සකිදේන යොතේගා ෆුයතනේ. එක පාට්ටම හෙට උදේ බිස්නස් ට්‍රිප් එක යන ස්ථානයේ ප්ලෑන්ස් එහෙම ගොඩාක් වැඩි වෙලා කියලා කියනවා. 社長が大事なお客さんだから帰りの飛行機の時間を遅らせてでも行ってくれって。 社長が 大事な お客さんだから帰りの飛行機の時間を遅らせてでも行ってくるってකියලා තියෙනවා. නේ ශාචෝ කියන්නේ සමාගම් ප්‍රධානතුමා. 大事な お客さんだからනේ අපිට වටින වැදගත් අපේ අමුත්තෙක් නිසා 帰りの飛行機の時間を遅らせてでも行ってくるってකියලා කියනවා. හරි. එතන අදහස් කරන්නේ ඒ පිටත් වෙන්න නේ 帰りの飛行機の時間. ගුවන් යානය අර යාම සඳහා පිටත් වෙන වේලාව ඔකුරසෙත දෙමෝ ඉත්තේ කුරෙත්ත කියලා කියනවා. හරි. අතෝ あと、部長と大事な話し合いがあって、 හරි එතකොට යාවල් අර ගුවන් යානයට පරක්කු නොවී අර ඇරලවන්න යන්න කියන කතාව කියලා ඊට පස්සේ කියනවා අතෝ බුචෝතෝ දායිජින හනශියයිගා අත්ති කියලා කියන නිසා ඩිපාර්ට්මන්ට් මැනේජර්ත් එක්ක වැදගත් කතා බහක් තියෙනවා. 夕方にある新入社員の教育会に遅れて参加するって話だけど、 ඊට පස්සේ කියනවා යුගතනි අරු ශින්නියු ෂයින්නෝ කියෝ ඉකු කයිනි ඔකුරෙතේ සංකසුරුත්තේ හනස්තේ තදකෙදෝ ඊට පස්සේ කියනවා හවස්සරුවේ තියෙන අලුතින් ඇතුළත් සේවකයින්ට පවත්වන කියෝ ඉකු කයි එකට පරක් වෙලා සහභාගී වෙනවා කියලා කියන කතාවක් තියෙනවා උනත් 教育会の後にすることになったから、最初から出られることになったよ。 කියෝ ඉකු කයිනෝ අතෝනි සුරු කොතෝනි නත්තරා සයිෂු කරා දෙරජ කොතෝනි නත්තයෝ කියලා කියනවා. හරි. එතකොට මේ කියෝයිකු කයි එක ටිකක් විතර පස් ඒට පහු වෙලා තිබ්බනම් එයාට ඔන්න මුලින් ඉඳන්ම ඒකට සහභාගී වෙන්න පුළුවන් විදිහට එන්න තිබ්බා කියලා කියනවා. 悪いんだけど、よろしくね。 වරින් දකෙදෝ යොරොෂිකුනේ කියලා කියනවා. 男の人はどうして会議の時間に間に合いませんか？ ඔතකොන හිතවා දෝෂ්ට කයගෙන ජිකන්නේ මානි අයිමසෙන්කා මේ පිරිමි කෙනාට ඇයි අහනවා මීටින් එක තියෙන වෙලාවට නිවැරදි වෙලාවට සහභාගී වෙන්න බැරි. ඒතර ඒකට අවශ්‍ය උත්තරේ මේකේ මුලින්ම තියෙනවා. මහා ගොඩක් දුර යන්න ඕනේ නැහැ. බාන්නකො මෙන්න මේ හරියට වෙන උත්තරේ තියෙනවා. 明日の朝の会議なんだけど、少し遅れそうで、急に明日の午前に出張先での予定が増えてね。 කියුනි එක පාට්ටම අෂ්ටන ගොසෙන් නිහට උදේවරුවේ ශුච්චෝ සකි දේන යොතේගා ෆුයතනේ. බිස්නස් ට්‍රිප් එක යන තැන ඒ කරන්න තිබ සැලසුම් යොතේ ප්ලෑන්ස් වගේ දේවල් ටිකක් විතර වෙනස් වෙලා වැඩි වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි පරක්කු වෙන්නේ කියලා අහනවා වෙලාවට එන්න බැරි.
එතන පළවෙනි එක බලන්නකො සුච්චෝ නො යොතේගා කවත්ත කරා. අන්න ඒක තමයි නිවැරදි පිළිතුර නේද? බිස්නස් ට්‍රිප් එක යන මේ දේවල් වල සැලසුම් කරන්න තියෙන වැඩ එක පාට වැඩි වුණා. නැතුව සමාගම් ප්‍රධානතුමාට ගුවන් යානයට රැඟ ගන්න පුළුවන් එකක්වත් ඩිපාර්ට්මන්ට් මැනේජර්ත් එක්ක කතා බහ කරන්න තියෙන එකක්වත් ඒ වගේම අලුතින් ඇතුළත් වෙච්ච සේවකයන්ට පවත්වන කෙයොයිකු කියන්නේ අධ්‍යාපන කියන අදහස. කෙයොයිකු කයි කියලා කියන්නේ ඒ රැකියාව පිළිබඳ ඒගොල්ලන්ට දැනුම ලබා දෙන පවත්වන මොනවාරි උත්සවයක් කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ දෙයක් තියෙන නිසා කියලා නෑ. මේ ඔක්කොටම එයා පරක් මොනවා හරි දෙයකට මෙතන මේ කියන දේට පරක්කු වෙන්න බලපාන්න යාට අර කිව්වා යා කියුනි එක පාටම අස්තන ගොසෙන්නි සුච්චෝ සකී දේනෝ යොතේගා ෆුයතනේ කියලා හෙට උදේ වරුවට මේ බිස්නස් ට්‍රිප් එක යන ස්ථානයේ සැලසුම් ප්ලෑන්ස් වගේ ගොඩාක් දේවල් එක පාට වැඩි වුණා කියලා කියනවා. ඒක නිසා තමයි මෙයාට වෙලාවට එන්න බැරි. ඒතර උත්තරේ අංක 1 තමයි නිවැරදි පිළිතුර. හරි. අපි බලමු ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ.4番、テレビである男の人が携帯電話について話しています。この携帯電話の何が特徴だと言っていますか？皆さん、今人気のこの携帯電話を知っていますか？とても便利だと話題になっているんです。最近の携帯電話はたくさんのゲームをすることができたり、道がわからなくなってしまった時に地図を見ることができます。それに、どこにいても本が読めるようになりました。この携帯電話はそれだけではなく、家の鍵にもなるんです。こんな携帯電話は今までにありませんでしたよね。鍵を持つ必要がなくなっていいですね。この携帯電話の何が特徴だと言っていますか？හරි. කොන කේතයි දෙන්නවන නනිගා තොකුචෝ ධාතු ඉත්තේමස්කා මේ ෆෝන් එකේ මොකක් දහනවා තොකුචෝ. තොකුචෝ කියලා කියන්නේ විශේෂ ලක්ෂණ. අනිත් ඒවල දකින්න නැති මේ දේ විතරක් අනුවන විශේෂ ලක්ෂණ වලට තමයි තොකුචෝ කියලා අපි අදහස් කරන්නේ. හරි. එතකොට අපි බලමු මේක මුලින් ඉඳගෙන. 4番、テレビである男の人が携帯電話について話しています。 තෙරෙබිදේ අරු ඔතකොන හිතෝගා කේතයි දෙන්නවනේ සේතේ හනස්ට ඉමස්. ටීවී එකේ එක්තරා පිරිමි කෙනෙක් ස්මාර්ට් ෆෝන් එකක් ජංගම දුරකථනයක් ගැන කතා බහ කරමින් ඉන්නවා. この携帯電話の何が特徴だと言っていますか？ කොන කේතයි දෙන්නවනෝ නනිගා තොකුචෝ ධාතු ඉත්තේමස්කා. මේ ෆෝන් එකේ මොකක් දහනවා විශේෂ ලක්ෂණයක් විදිහට අර අනිත් ඒවල දක්නට නැති මේක විතරක් දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය මොකක්ද කියන එක මෙයා අහනවා. හරි. දැන් එතකොට අපි මේකේ තියෙන උත්තර ටික කියවන්න ඕනේ. චිසුගා මිරරෙරු කරා මැප් එක බලන්න පුළුවන් නිසා. දොකෝ දෙමෝ හොන්ගා යොමෙරු කරා. කොහේදී වුණත් පොත් කියවන්න පුළුවන් නිසා. ඊයනෝ කගෙනී නරු කරා. ගෙදර ලොක් එක විදිහට මේක මේ ෆෝන් එකෙන් ගෙදර අර ලොක් එක ෆෝන් එක ඇතුළට දාගෙන ඒ කියන්නේ ෆෝන් එකේම ගෙදර දොර අරින්න පුළුවන් විදිහට ඒ කටයුතු කරන්න පුළුවන් නිසා තමයි මේ කියන්නේ ඊයනෝ කගෙනී නරු කරා කියලා ගෙදර යතුරු බවට පත්වන නිසා කියන අදහස. ඉරෝ ඉරණ ගේම් ගා දෙකිරු. නේ එක එක විදිහේ ගේම්ස් වගේ දේවල් මේ ෆෝන් එකෙන් ප්ලේ කරන්න පුළුවන් කියන අදහස. එතන බලන්න ඕනේ අනිත් ෆෝන් වල නැති මේක විතරක් තියෙන විශේෂතාවය මොකක්ද? 皆さん、今人気のこの携帯電話を知っていますか？ මිනසං ඉමන ඉන්කිනෝ කොනෝ කේතයි දෙන්න ඔස්තේ මස්කා. ඔයාලා හැමෝම දැන් මේ ජනප්‍රිය මේ ෆෝන් එක ගැන දන්නවද කියලා අහනවා. とても便利だと話題になっているんです。 තොත්තෙම බෙන්රි ධාතු වදයිනි නත්තීරුන් දෙස්නේ. ගොඩාක්ම
සැප අර හොඳ ගොඩාක්ම හොඳ අර පහසු කමක් සහිත. ඒ කියන්නේ අපිට මේ පාවිච්චි කරන්න ලේසි. とても便利だと話題になっているんですකියලා කියනවා. නේ ගොඩක්ම පහසුදායක පාවිච්චි කරන්න ලේසි ෆෝන් එකක් කියලා වදයිනි නත්තේරු කියන්නේ කට්ටිය අතර මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා දැන් මේ ෆෝන් එක. කතා බහට ලක් වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා කියන එක තමයි අදහස් කරන්නේ. 最近の携帯電話はたくさんのゲームをすることができたり、道がわからなくなってしまった時に地図を見ることができます。 තක්සන්න හරි ඊට පස්සේ කියනවා සයිකින්න කේතයි දෙන්නවා නේ මේ මෑත කාලේ ඉඳන් තියෙන ෆෝන් වල තක්සන්න ගේම ඕසුරුකොතෝගා දෙකි තරි මේ මෑත කාලීනව ආපු ෆෝන් වල ගොඩාක් ගේම් සෙල්ලම් කරන්න පුළුවන්. මිචිගා වකරනකුණ අත්‍යශීමත් තොකිනි චිසු ඕ මිරුකොතෝගා දෙකිමස්. ඔයාට පාරක් එහෙම දැනගන්න හරියට දැනගන්න බැරි වුණ වෙලාවක එතකොට මැප් එක බලන්න පුළුවන් කියලා කියනවා. それに、どこにいても本が読めるようになりました。 සොරේනි මීට අමතරව දොකෝනි ඉත්තෙම කොහේ හිටියත් හොන්ගා යොමෙරු යෝනි නරිමස්ථා කොහේ හිටියත් පොත් කියවන්න පුළුවන් තත්ත්වයට පත් වුණා. කියන්නේ ෆෝන් එකට පොතක් PDF එකක් විදිහට හරි දාගෙන කියවන්න පුළුවන් විදිහට පත් වුණා කියන එක තමයි ඒ කියන්නේ. この携帯電話はそれだけではなく、 ඔන්න අපිට ඕන උත්තරේ දෙනවා. කොනෝ කේතයි දෙන්නවා සොරේ දකේ දෙවනකු මේ ෆෝන් එක ඔය කියන දේවල් විතරක් නෙමෙයි 家の鍵にもなるんです。 ඊයන කගිනි මෝනාරුන් දෙස් ගෙදර යතුර නේ ගෙදර යතුර බවටත් පත් වෙනවා කියලා තමයි කියන්නේ. こんな携帯電話は今までにありませんでしたよね。 කොන්න කේතයි දෙන්නවා ඉම මදේනි අරිමසෙන් දෙස්තයෝනේ මේ වගේ ෆෝන් එකක් නම් මේ වෙනකම් ඔයා දැකලා තිනවද මේ වගේ ෆෝන් එකක් නම් මේ කොහෙවත් නෑ කියලා කියනවා නේ ඊයනෝ කගිනිමෝ නරුන් දෙස්කුව ගෙදර යතුර බවට පත් වෙන කියන්නේ ෆෝන් එකෙන් ගෙදර ලොක් එක අරින්න පුළුවන් විදිහට මොනවා හරි ඇප් එකක් පාවිච්චි කරලා ඒ විදිහට සිස්ටම් එකට හදලා තියෙනවා කියලා තමයි කියන්නේ. හරි 鍵を持つ必要がなくなっていいですね。 කගියෝ මොත්සු හිත්සියෝනා හිත්සියෝගා නකුණත්තේ ඊ දෙස්නේ කියලා කියනවා. යතුරු උස්සගෙන යතුරු අරගෙන යන්න තියෙන අවශ්‍යතාවය ඒ නැති වෙලා තියෙන හින්දා ඒක හොඳයි නේ කියලා තමයි මේ කියන්නේ. හරි එතකොට ඔන්න ඔය කියන විදිහට අනිත් ෆෝන් ගත්තාම ඒවත් ගොඩක් ගේම් ගහන්න පුළුවන් පාර දන්න තුනට සිතියෙන් බලන්න පුළුවන් නේ ඊට අමතරව පොත් කියවන කොට ඒ පොත් කියවන විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා. නමුත් මේ ෆෝන් එකේ ඒවට අමතරව නේ こんな携帯電話はどこにいても本が読めるようになりました。この携帯電話はそれだけではなく、 කොනෝ කේතයි දෙන්නවා සොරේ දකේ දෙවනකු මේ ෆෝන් එක ඒ විතරක් නෙමෙයි 家の鍵にもなるんです。 ඊයන කගිනිමෝ නරුන් දෙස් ඔන්න උත්තරේනේ ගෙදර යතුරක් බවට පත් වෙනවා කියලා කියනවා. こんな携帯電話は今までにありませんでしたよね。 කොන්න කේතයි දෙන්නවා ඉම මදේනි අරිමසෙන් දෙස්තයනේ මේ වගේ ෆෝන් එකක් නම් මේ වෙනකන් තිබ්බේ නෑ නේද? මේ වගේ ෆෝන් එකක් මේ වෙනකන් තිබ්බේ නෑ කියන්නේ ඒ ෆෝන් එක තියෙන විශේෂ ලක්ෂණය තමයි අන්නේ කිව්ව ගෙදර යතුර විදිහට පාවිච්චි කරන්න පුළුවන් කිව්ව එක. ඒතර සිතියම් බලන්න පුළුවන් කොහේ වුණත් පොත් කියවන්න පුළුවන් ගේම් ගහන්න පුළුවන් කියන එක මෑත කාලීනව ආපු හැම ෆෝන් එකකම පුළුවන්. නමුත් මේ ෆෝන් එකේ තියෙන විශේෂත්වය තමයි ගෙදර යතුර විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. එතකොට නිවැරදි පිළිතුර අංක 3. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට.5番、女の人と男の人が楽器屋について話しています。男の人はこの楽器屋の何が一番好きだと言っていますか？すぐ近くに楽器屋があるので少し寄ってもいいですか？あ、森楽器屋ですよね。私もよく行くんですよ。そうなんですか。実はずっと行ってみたくて。楽器の種類がたくさんあるので、
選ぶのには時間がかかりますが、日本ではあまり見ないような楽器もあって面白いんですよ。それを見るのが楽しみで、つい仕事帰りに寄っちゃうんです。そうなんですか。値段はどうですか？値段は普通です。でも、人気のある楽器しか置いてないので、どれを買っても間違いないと思いますよ。あと、無料で楽器の掃除をしてくれるサービスもあるんですよ。まあ、掃除は自分でもできると思うんですけど、なるほど。じゃあ今度ゆっくりその店でギターを選ぼうと思います。男の人はこの楽器屋の何が一番好きだと言っていますか？හරි. එතකොට අහන්නේ මොකක්ද? ඔතකොන හිතවා කොන ගක්කියano නනිගා ඉචිබන් සුකිදාතෝ ඉත්තේමස්කා. මේ පිරිමි කෙනා මේ සංගීත භාණ්ඩ විකුණන ෂොප් එකේ මොනවට දහනවා වඩාත් කැමතියි කියලා කියන්නේ. හරි. අපි බලමුකෝ. 5番、女の人と男の人が楽器屋について話しています。 ඔන්නන හිතෝත ඔතකොන හිතෝගා ගක්කියනෙත් සීතය හනස්තේමස්. ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි සංගීත භාණ්ඩ කඩයක් ගැන කතා කරමින් තමයි මේ ඉන්නේ. 男の人はこの楽器屋の何が一番好きだと言っていますか？ ඔතකොන හිතවා කොන ගක්කියනෝ නනිගා ඉචිබන්සකි දාතෝ ඉත්තේමස්කා. පිරිමි කෙනා මේ සංගීත භාණ්ඩ කඩේ මොනවද වඩාත්ම හොඳයි කියලා කියන්නේ කියලා අහනවා. පළවෙනි එකේ තියෙනවා මෙස්රෂී ගක්කිගා අරු තොකරෝ දුර්ලභ වැඩිය දකින්න නැති සංගීත භාණ්ඩ තියෙනවා කියන එක. නෙදංගා තකයි තොකරෝ මිල අධිකයි කියන කාරණාව. තක්සන් ගිතා ඕ ඔයිතේ ඉරු තොකරෝ ගොඩාක් ගිටාස් වගේ දේවල් පේලියට තියලා තියෙනවා කියන එක. මුරියෝනෝ සාබිසුගා අරු තොකොරෝ නොමිලේ සේවාවන් සපයනවා කියන එක.すぐ近くに楽器屋があるので少し寄ってもいいですか？はい。すぐ近くに楽器屋があるので少し寄ってもいいですか? මේ ළඟපාත තියෙනවා සංගීත භාණ්ඩ කඩයක් පොඩ්ඩක් ඒකටත් ගිහිල්ලාම මං ආවට කමක් නැද්ද කියලා අහනවා. あ、森楽器屋ですよね。私もよく行くんですよ。 අහා මොරි ගක්කියා දෙස් නේ. 私もよく行くんです. මොරි කියන මේ සංගීත භාණ්ඩ විකුණන ෂොප් එකනේ ආවේ කියන්නේ. මමත් නිතරම ඕකට යනවා කියලා තමයි ඒ කියන්නේ. そうなんですか。実はずっと行ってみたくて。そうなんですか? 実はずーっと行ってみたくて. ඇත්තද? ඇත්තටම මේ මටත් නේ දිග ගොඩ කාලෙක ඉඳන් මේකට ගිහිල්ලා බලන්න ඕනේ කිය මමත් මේ ඉන්නේ කියලා කියනවා. 楽器の種類がたくさんあるので、選ぶのには時間がかかりますが、日本ではあまり見ないような楽器もあって面白いんですよ。 ගක්කින ශුරුයිගා තක්සං අරුණොදේ සංගීත භාණ්ඩවල වර්ග ශුරුයි ගොඩාක් තියෙන නිසා එරාබුනොනේ ජිකංගා කකරිමස්කා ඒ දෙවල් තෝරන්න වෙලාවක් ගත වෙනවා. නිහොන් දෙවා අමරි මිනයියෝන ගක්කිමෝ ජපානයේ අමතර ජබගොමෙන් ජපානයේ එතරම් ජපාන එතරම් දකින්න නැති විදිහේ ගක්කිමෝ අත්තේ සංගීත භාණ්ඩක් තියෙන නිසා ඔමොෂිරොයින් දෙස් කියලා කියන හරීම විනෝද ජනකයි කියලා කියනවා. それを見るのが楽しみで、つい仕事帰りに寄っちゃうんです。 それを見るのが楽しみで、つい仕事帰りに寄っちゃうんですකියලා කියනවා. ඒක ඒව බලන එක හරියම විනෝද ජනකයිනේ. ජපානයේ එතරම් දකින්න නැති දුර්ලභ විදිය සංගීත භාණ්ඩ ගොඩාක් තියෙන නිසා මේක හරිම විනෝද ජනකයි කියලා කියනවා. ඒක බලන එක හරිම විනෝද ජනකයි. ඒක නිසා වැඩ ඇරිලා ගෙදර යනකොට එයා මේ කඩේටත් ගිහිල්ලා එනවා කියලා කියනවා. そうなんですか。値段はどうですか？ そうなんですか? එහෙමද? මේ දෙදන් වදෝ දෙස්කා මිල ගණන් එහෙම කොහොමද කියලා අහනවා. 値段は普通です。 නෙදම්වා ෆුත්සු දෙස් සාමාන්‍ය මිල ගණන් ගොඩක් ලොකු ගානක් නෙමේ. でも、人気のある楽器しか置いてないので、どれを買っても間違いないと思いますよ。 දෙමෝ නින්කිනෝ අරු
楽器しか置いてないので、ね、ජනප්‍රියත්වයක් තියෙන සංගීත භාණ්ඩ හැර වෙනත් කිසිම දෙයක් තියලා නැති නිසා, どれを買っても間違いないと思います。කෝක මිලදී ගත්තත් වැරද්දක් නැහැ කියලා හිතනවා. あと、無料で楽器の掃除をしてくれるサービスもあるんですよ。あと、無料で楽器の掃除をしてくれるサービスもあるんですよ. ඊට අමතරව නොමිලේ සංගීත භාණ්ඩ පිරිසුදු කරන්න දැන් මොනවා හරි හිතන්නකෝ ගිටාර් එකක් නම් ඒ ගිටාර් එක හොඳට රිපෙයාර් කරලා පිරිසිදු කරලා දෙන නොමිලේ කරලා දෙන සේවාවකුත් ඒගොල්ලොන්ට තියෙනවා. まあ、掃除は自分でもできると思うんですけど、 සෝජි වා ජිබුන් දෙමෝ දෙකිරු තෝ මොවුන් දෙස් කෙදෝනේ පිරිසුදු කරන ඒවා නම් ඉතින් තමන්ටුනත් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි කියන අදහස තමයි ඒ කියන්නේ. なるほど。じゃあ今度ゆっくりその店でギターを選ぼうと思います。なるほど。じゃあ、今度ゆっくりその店でギターを選ぼうと思います。あ、හොඳයි එහෙනම් ඊළඟ පාර හිමීට ඒ නිදහසේ ඒ කඩේ ගිටාර එකක් තෝරන්න ඕනේ කියලා හිතනවා කියලා කියනවා. 男の人はこの楽器屋の何が一番好きだと言っていますか？ 男の人はこの楽器屋の何が一番好きだと言ってますか? මේ පිරිමි කෙනා මේ සංගීත භාණ්ඩ කඩේ මොනවටද අහනවා වඩාත් කැමතියි කියලා කියන්නේ. එතකොට පළවෙනි එක තියෙන මෙසුරාෂී ගක්කිගා අරු කරා. මෙසුරාෂී ගක්කිගා අරු කරා කියලා කියන්නේ නිහොන් දෙවා ආමාරි මිනයි යෝනා ගක්කිමෝ අත්තේ ඔමොෂිරොයින් දෙස්. それを見るのが楽しみです කියලා කියනවා නේ. ජපානයේ තරම් දකින්න නැති සංගීත භාණ්ඩ ගොඩාක් මේ ෂොප් එකේ තියෙනවා. හරිම විනෝදජනකයි. ඒවා බලන එක හරිම ආස හිතන බලද්දි ඒකින්ද වැඩ ඉවරලා මම නිතරම යනවා කියලා කියනවා. එතකොට එයා වඩාත්ම කැමති මොකටද මේ කඩේ තියෙනවා ජපානයේ හැමතැනම දකින්න නැති විදිහේ දුර්ලභ සංගීත භාණ්ඩ. එහෙනම් උත්තරේ අංක 1. අනිත්‍යත් බලමුකෝ අපි. නෙදන් ගා තකයි තොකරෝ මිල අධිකයිරු නෑනේ. නෙදන් වා දෝ දෙස් කා කියලා වහම කියනවා. නෙදන් වා ෆුත්සූ දෙස් කියලා. සාමාන්‍ය මිල ගණන් යන්නේ. අනිත් කඩවල් එක්ක බලද්දී ඒ සාපේක්ෂව යන්නේ. තක්සන්න ගිතාගා ඔයිතේ ඉරු තොකරෝ ගිටාස් එහෙම ගොඩාක් තියනවලු. මේ ඡේදයේ මේ සංවාදයේ කොහෙවත් තැනක කිව්වේ නැහැ මේ කඩේ ගිටාස් පේලියට 100ක් විතර තියලා තියෙනවා. එහෙම කිව්වේ නැහැ. ගැහණු කෙනා කිව්වා එයාට හිමීට ඉඳගෙන ගිටා එකක් තෝරන්න ඕනේ කියලා නේද? මේ කඩේ අර හොඳ ක්වොලිටි භාණ්ඩ තියෙන්නේ. හොඳ ජනප්‍රියත්වයක් තියෙන සංගීත භාණ්ඩ විතරයි තියෙන්නේ. කොහෙවත් තැනක කිව්වේ නැහැ ගිටාස් එහෙම පේලියට ගොඩාක් පේලියට නැතත් ගිටාස් ගොඩාක් තියනවා කියලා කිව්වේ නැහැ මේ ඡේදේ කොහෙවත් තැනක. 4 වෙනි එක මුරියෝන සාබිසුගා අරු තොකරෝ නේ නොමිලේ සේවාවන් සපයනවා. ඒක එච්චරනේ ඒක නම් ඉතින් නේ මා සෝජිවා ජීබුන් දෙමෝ දෙකිරු තෝ මුන් දෙස් කෙදෝනේ අස්පස් කරන එක නම් ඉතින් ඔක සුද්ධ පවිත්‍ර කරන එක රෙපයක් මේ ඒ වගේ දෙයක් කරන එක නම් ඉතින් Tamanට උනත් කරන්න පුළුවන් උනත් කියලා එයා කියනවා නේද? ඒතර එයා ඒකට එච්චර කැමැත්තක් නැහැ. එයා කැමති ඒ කඩේ අර වැඩිය දකින්න නැතිනේ නිහොන් දෙවා අමරි මිනයියෝන ගක්කි ජපානයේ තරම් දකින්න නැති. ඒ කියන්නේ මේ අමරි මිනයියෝන කියලා අදහස් කරන්නේ මෙසුරාෂී කියලා කියන අදහස. දුර්ලභයි කියලා කියන අදහස. හරි. අපි බලමු. එතන උත්තරේ අංක 1. හරි. අපි ළඟට 6 වෙනි ප්‍රශ්නේ බලමු. 6番、女の人と男の人が会社で新しい商品の計画書について話しています。二人はこの後まず何をしますか？松下くん、この前一緒に考えた新商品の計画書のことなんだけど、うん。もうあとは提出するだけだね。それがね、部長にどんな商品を計画しているか見せてくれって言われて見せたんだけど、今の内容じゃ分かりにくいって言われちゃって、何がわかりにくいって？ 2つアドバイスをもらったんだけど、1つ目は、すごく面白い内容なのに、文章の説明だけで絵も何もないから商品の想像ができなくてもったいないって。確かに絵を入れないといけないね。
そうね。二つ目は、今のままだとアンケートの情報がまとまってなくて、この商品がどんな人たちに向けて作られているのかが伝わらないって。松下くん、アンケートの内容をまとめ直さない？そうだな。そうしよう。まとめたら商品の想像もしやすくなるだろうから、絵はその後に考えようん、そうだね。う。部長に僕からもお礼を言っておくよ。二人はこの後まず何をしますか？ හරි අහන්න මොකක්ද ෆුතරිවා කොනෝ අතෝ මසු නනි ඕශිමස්කා කියලා තමයි අහන්නේ. අපි බලමුකෝ. 6番、女の人と男の人が会社で新しい商品の計画書について話しています。 女の人と男の人が会社で新しい商品の計画書について話しています. ගැහැණු කෙනෙක් සමග පිරිමි කෙනෙක් තමන්ගේ වැඩ කරන කම්පැනි එකේ සමාගමේ අලුතින් එළියට එන නිෂ්පාදනවල සැලසුම් පත්‍රිකාව පිළිබඳව කතා කරමින් ඉන්නවා. 二人はこの後まず何をしますか？ ෆුතරිවා කොනවතෝ මසු නනියෝ ශිමස්කා මේ දෙන්න මේ කතා බහෙන් පස්සේ මොකක්ද මුලින්ම කරන්නේ. පළවෙනි එකේ තියෙනවා බුචෝනි ශින්ෂෝහින් ඕ මිසෙරු ඩිපාර්ට්මන්ට් මැනේජර්ට අලුත් නිෂ්පාදන පෙන්වනවා. ඊට පස්සේ චිගව් ෂෝහින් ඕ කංගයිරු වෙනත් නිෂ්පාදනයක් ගැන කල්පනා කරනවා. ෂෝහින්නෝ ඒ ඕ ඉරේරු ඒ බාන් නිෂ්පාදනවල පින්තූරයක් මේ කියන සැලැස්මට මේ කියන බෝඩ් එකට එකතු කරනවා. අංකේතනෝ ජෝහෝ ඕ අංකේතන ජෝහෝ ඕ මතුමෙරුනේ ඒ ප්‍රශ්නාවලිය ඒකේ තියෙන තොරතුරු සාරාංශ කරනවා කියලා තමයි කියන්නේ. එතන මේ අතරින් මොකක්ද මේ දෙන්න මුලින්ම මේකේ වෙනස් කරන්නේ නැත්තම් කරන්නේ කියන එක තමයි මෙතනින් අපෙන් අහන්නේ.松下くん、この前一緒に考えた新商品の計画書のことなんだけど、ඊළඟට කියනවනේ බලන්න මත්සුෂ්ටකුන් この前一緒に考えた新商品の計画書のことなんだけどමේට කලින් අපි කල්පනා අපි දෙන්නා එකතු වෙලා හිතලා කරපු අලුත් නිෂ්පාදනයේ සැලසුම් පත්‍රිකාව පිළිබඳව උනත් うん。もうあとは提出するだけだね。もうあとは提出するだけだね. ඔවුනේ දැන් අපිට ඉතුරුලා තියෙන්නේ තව එක බාර දෙන්න විතරයිනේ කියලා කියනවා. それがね、 සොරේගනේ ඒකනේ කියලා පොඩ්ඩක් විතර අරයා මොකක් හරි හොඳ නැති දෙයක් ගැන කියනවා. ඔය සොරේගනේ කියන්නේ අර මොනවා හරි කිව්ව දෙයක් ගැන අනිත් කෙනා හිතන් හිටපු නැති පටහැනි දෙයක් ගැන නේ මොනවා හරි අර හොඳ නැති දෙයක් ගැන කියද්දි තමයි නේ ඔය සොරේගනේ කියන එක පාවිච්චි කරන්නේ. 部長にどんな商品を計画しているか見せてくれって言われて見せたんだけど、 부조리 どんな商品を計画しているか見せてくれって言われて見せたんだකියලා කියනවා. ඩිපාර්ට්මන්ට් මැනේජර් මොන වගේ නිෂ්පාදනයක්ද ඔයගොල්ලෝ සැලසුම් කරන්නේ කියන එක ගැන ඇහුවාම ඒක පෙන්වන්න කියලා එයා කිව්වා යාට. ඒක නිසා මම එයාට ඒක පෙන්නුවා උනත් 今の内容じゃ分かりにくいって言われちゃって、 今の内容じゃあ分かりにくって言われちゃってමේ දැන් තියෙන නයියෝ එක නම් දැන් තියෙන අන්තර්ගතය නම් ටිකක් විතර තේරුම් ගන්න අමාරුයි කියලා එයා කිව්වා කියලා කියනවා. 何がわかりにくいって？ නනිගා වකරනිකු ඉත්තේ මොකක්ද තේරුම් ගන්න අමාරු. 二つアドバイスをもらったんだけど、一つ目は、すごく面白い内容なのに、 2つのアドバイスをもらったんだけどඅවවාද නැත්තම් ඇඩ්වයිසස් දෙකක් ලැබුණා. ඔන්න ඔය අපිට අවශ්‍ය උත්තරේ තමයි ඔය දැන් දෙන්නේ. අවවාද දෙකක් ඩිපාර්ට්මන්ට් මැනේජර් උපදෙස් දෙකක් දුන්නා වුණත් 1つ目は文章の説明だけで絵も何もないから商品の想像ができなくてもったいないって。 すごく面白い内容なのにහොඳ ලස්සන අන්තර්ගතයක් තියෙනවා වුණත් 文章の説明だけでඒ අදාළ නිෂ්පාදනය හෝ ඒ අදාළ මොන හරි පොඩි විස්තරයක් කරලා තියෙන ඒ පැහැදිලි කිරීමෙන් විතරක් ඒක විතරක් තියෙන නිසා ඒමෝ නනිමෝ නයි කරා නිකන් අර දැන් මොන හරි පෝස්ට් එකක් හදනකොට නේද අපි උනත් ලස්සන පින්තූරයක් හරි දානවනේ ඒක මිනිස්සුන්ට බැලුවාම මිනිස්සුන්ගේ ඇහැ ගැටිලා ඒකට ආකර්ෂණය වෙන්න මෙතනත් කියන්නේ ඒක තමයි ඒමෝ නනිමෝ නයි කරා චිත්‍රයක්වත් පින්තූරයක්වත් කිසි දෙයක් නැති නිසා ෂෝහින්නෝ සෝසෝගා දෙකිනකු
ඉත්තේ මොත්තා ඉනයිත්තේ කියලා තියෙනවා. ඒ අදාළ නිෂ්පාදන වලට අර මිනිස්සු බැලුවහම මිනිස්සුගේ ආකර්ෂණයක් හිත ඇදීමක් සිද්ධ වෙන්නේ නැති වුණාම ඒක නිකන් අර වැඩකට නැති නාස්තියක් වගේ වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ පින්තූරයක් එකතු කරලා නැහැයි කියන කාරණාව. 確かに、絵を入れないといけないね。 පස්කනින් නිසැකවම පින්තූරයක් දැවන්න නැතුව හරියන්නේ නැහැ නේ කියලා කියනවා. そうね。二つ目は、今のままだとアンケートの情報がまとまってなくて、この商品がどんな人たちに向けて作られているのかが伝わらないって。 හරි. ඊට පස්සේ කියනවා සෝනේ දැන් ඔන්න එකක් තමයි මොකක්ද පින්තූරය දාපු නැති එක. futatsumewa දෙවැනි අවවාදය ඉමන මමදාතෝ අංකේතොන ජෝහෝගා මතොමත්තේ නකුතේ කොනෝ ෂෝහින්ගා දොන්න හිතෝ තචි මුකෙතේ ස්කරරෙතේ ඉරුනනොකා ගා ස්තවරණයිත්තේ කියලා තියෙනවා. හරි. මේ විදිහටම මේ අංකේතෝ එක මොන හරි ප්‍රශ්නාවලියක් කියලා හිතන්නකෝ. ඒ වගේ ඒ අදාළ විස්තරය ටිකක් විතර සාරාංශ කරේ නැති වුණොත් නේ ඕනට වඩා ලොකු හැල්ලක් නැතුව පොඩ්ඩක් කෙටියෙන් සාරාංශ කරේ නැති වුණොත් මේ නිෂ්පාදනය නේ දොන්න හිතෝනි මුකෙතේ ස්කුරරෙතේ ඉරුනනොකා මොන වගේ පුද්ගලයන් වෙනුවෙන් අපි මේ නිෂ්පාදනය හැදුවද කියලා කියන එක ගැන තේරුම් ගන්නේ නැති නිසා 松下くん、アンケートの内容をまとめ直さない？ මත්ස්ටකුන් අංකේතන නයෝ ඕ මතොමෙන අවසනයි නේ ඒ ප්‍රශ්නාවලියේ තියෙන අන්තර්ගතය පොඩ්ඩක් විතර වෙනස් කළා අලුත් වැඩියා කරලා නිකන් විතර අඩුපාඩු හදලා දෙන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. そうだな。そうしよう。 සෝදනා සෝෂියෝ නේ එහෙනම් ඒක මුලින්ම මතොමේ නේ සාරාංශගත කරමුයි කියලා තමයි මේ කියන්නේ. まとめたら商品の想像もしやすくなるだろうから、絵はその後に考えよう。 මතොමෙතර ඔන්න මොකක්ද මුලින්ම කරන්නේ මතොමෙරු නේද අංකේතන ජෝහෝ එක මතමෙරු කරනවා ඊට පස්සේ ෂෝහිනෝ සෝසෝමෝ ෂියාසුකු නරුදරෝ කරා කියලා තියෙනවා ඊට පස්සේ භාණ්ඩවලට මිනිස්සුන්ගේ අවධානය එහෙම යොමු කරගන්න පුළුවන් නේ ආකර්ෂණයක් ලැබෙන එක ලේසියෙන්ම වෙන නිසා ඊට පස්සේ ඒවා සොනෝ අතෝනි කංගයෝ පින්තූරයක් ඊට පස්සේ අපි හිතලා කල්පනා කරලා බලමුයි කියලා කියන මොන වගේ පින්තූරයක්ද දාන්න කියලා. එතකොට ඩිපාර්ට්මන්ට් මැනේජර් උපදෙස් දෙකක් දුන්නා. ඇඩ්වයිසර්ස් දෙකක් දුන්නා. එකක් පින්තූරයක් දාන එක අනිත් එක නේ මේක මොන වගේ මිනිස්සු වෙනුවෙන්ද හදලා තින්නේ කියන එක පෙන්වන්න අංකේතෝ එකේ ප්‍රශ්නාවලිය අදාළ තොරතුරු මතොමෙරු සාරාංශ කරන්න කියලා කිව්වා. මුලින්ම සාරාංශ කරමුයි කිව්වා ඊට පස්සේ පින්තූරය දාමුයි කියලා කිව්වා. නේද? හරි. うん、そうだね。 部長に僕からもお礼を言っておくよ。 二人はこの後まず何をしますか？ 2人はこの後まず何をしますかමේ දෙන්න මේ කතා බහෙන් පස්සේ මුලින්ම මොකක්ද කරන්න කියලා අහනවා. පළවෙනි එක බුචෝනි ෂින්ෂෝහින් ඕ මිසෙරු ඩිපාර්ට්මන්ට් මැනේජර්ට අලුත් ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය පෙන්නනවා කියන එක. ඒක මුලින්ම පෙන්නවා සැලැස්මත් එක්ක නේද? දෙවෙනි එක චිගව් ෂෝහින් ඕ කංගයිරු වෙනත් නිෂ්පාදනයක් ගැන හිතනවලු. වෙනත් නිෂ්පාදනයක් ගැන හිතන්නේ නැහැ නේ. තුන්වෙනි එක ෂෝහින්නෝ ඒෝ ඉරෙරු මේ නිෂ්පාදනයේ පින්තූරයක් එකතු කරනවා. හතරවෙනි එක අංකේතන ජෝහෝ මතොමෙරුනේ ප්‍රශ්නාවලියේ තොරතුරු සාරාංශ කරනවා. ඒතර ඇත්තටම මොකක්ද කරන්න ඕනේ? මුලින්ම අංකේතන ජෝහෝ මතොමෙරු නේද? ඒ ප්‍රශ්නාවලියට අදාළ තොරතුරු සාරාංශ කරනවා. ඊට පස්සේ තමයි පින්තූරයක් එකතු කරන වැඩේ කරන්න ඕනේ. හරි. ඊළඟට අපිට තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය. මේ තුන්වෙනි ප්‍රශ්නය ගත්තාම හරි දැන් අපි දෙවෙනියට අදාළ ප්‍රශ්නෙත් කතා කරලා ඉවරයි. තුන්වෙනියට තියෙන්නේ මොකක්ද? තුන්වෙනියට තියෙන්නේ ගයියෝරිකයි කියන එක. ඒ කියන්නේ ගයියෝරිකයි කියලා අදහස් කරන්නේ මෙතනදී ඔයාලට කිසිම ප්‍රශ්නයක්වත් උත්තරයක්වත් කිසිම දෙයක් නැහැ. මේකේ මුලින්ම ඡේදයක් යනවා. හරිද මොනවා හරි සංවාදයක් යනවා. ඒ සංවාදය ගියාට පස්සේ ඔයාට ඒක මුලින්ම හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ. ඇහුම්කන් දෙන ගමන් පේපර් එකේ ඔයාට පොඩි නෝට් එකක් උනත් දාගන්න පුළුවන් මොකක්ද කියන්නේ කියලා. මේ පොඩි මෙමෝ එකක්. හරි මෙමෝ එකක් දාගෙන ඊට පස්සේ අන්තිමටම ඔයාගෙන් අහනවා ප්‍රශ්නයක් දීලා උත්තර 4ක් දීලා නිවැරදි පිළිතුර මොකක්ද කියලා. එතකොට ඔයා මේක හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ. හොඳට ඇහුම්කන් දීලා ඊට පස්සේ තමයි හරි උත්තරේ තෝරන්න ඕනේ. මෙතන කලින් මේකයි අහන ප්‍රශ්නේ කියලාවත් මෙන්න මේ ටික තමයි උත්තර ටික කියලා මුකුත් කියන්නේ මුල ඉඳන් අග වෙනකම්ම හොඳට ඇහුම්කන් දීලා ඒ අතරතුරදී
අහන කියන දේවල් පොඩි කටු සටහනක් දාගෙන ඊට පස්සේ අන්තිමේදී තමයි ඔයාලට ප්‍රශ්නේ තේරුම් අරන් උත්තර ටික ලියන්න තියෙන්නේ. උත්තර ටික තෝරන්න තියෙන්නේ. ඒතර ඒක තමයි මේ මොන්දයි සන් එකේ තියෙන්නේ. මොන්දයි සන් දෙවා මොන්දයි යෝෂිනි නනිමෝ ඉන්සත්තු සරතේ ඉමසේ. තුන්වෙනි ප්‍රශ්නයේ ප්‍රශ්න පත්‍රයේ කිසිම දෙයක් ගැන සඳහන් කරලා නැහැ. කොනෝ මොන්දයිවා සෙන්තයි තොස්තේ දොන්න නයියෝ කෝ කිකු මොන්දයි දෙස්. මේ ප්‍රශ්නය සමස්තයක් වශයෙන් ගත්තහම මොන වගේ අන්තර්ගතයක්ද මොන වගේ දෙයක්ද කියන එක තමයි අපිට අහලා බලලා දැනගන්න තියෙන ප්‍රශ්න. හනශින මයේනි ශිත්සුමොන්වා අරිමසෙන් කතාබහට කලින් කිසිම ප්‍රශ්නයක් නැහැ. මසු හනශි ඕකීතෙ කුදසයි මුලින්ම කතාබහට ඇහුම්කන් දෙන්න. සොරේ කරා ශිත්සුමොන්තෝ සෙන්තකුෂි ඕකීතේ ඊට පස්සේ ප්‍රශ්නය සහ පිළිතුරු ටික හොඳට ඇහුම්කන් දීලා ඉචිකරා යොන්න නකකරා මොත්තම යොයිමනෝ ඔ හිතොත්සු එරන්දෙ කුදසයි. 1 සිට 4 දක්වා තියෙනවා අතරින් වඩාත්ම නිවැරදි එක තමයි තෝරන්න කියලා තියෙන්නේ. හරි. එතකොට අර මං කිව්ව දේම තමයි ඔය උතනක් තියෙන්නේ. අපි බලමු මොන්දයි සන් එක.問題3。問題3では、問題用紙に何も印刷されていません。この問題は全体としてどんな内容かを聞く問題です。話の前に質問はありません。まず話を聞いてください。それから質問と選択肢を聞いて、1から4の中から最も良いものを一つ選んでください。では、練習しましょ1番、う。会社で女の人と男の人が話しています。加藤さんって絵を描くことが好きなんだってね。うん。去年から始めてね。休日は絵画教室にも通ってるんだ。それが最近の楽しみなんだね。いいね。プロみたいにはうまく描けないんだけどね。でも描いていると気分がいいし、仕事に集中できない時も絵を描く時のことを考えると頑張れるんだ。それに一つの作品を描き終わった時はすごく自信がつくしね。そうなんだ。私もやってみようかな。男の人は何について話していますか？ 1、絵を描き始めた理由、 2、絵を描くことの楽しさ、 3、絵をうまく描く方法、 4、絵に集中できない理由。හරි. ඔන්න ඔය විදිහට මුලින්ම පොඩි විස්තරයක් කියලා ඊට පස්සේ ඔයාලට අන්තිමටම ප්‍රශ්නේ අහලා උත්තර ටික කියනවා. එතකොට මුලින්ම කියන දේට හොඳින් අහුම්කන් දීලා ඔය ඉඩ තියෙන තැන ඔයාලා කටුවට ඒ විස්තරේ පොඩියට නෝට් එකක් පොඩියට කටු සටහනක් දාගන්න ඕනේ. ඊට පස්සේ උත්තර ටික කියනකොට ඒ උත්තර ටික අර ඔයා අහපු අන්තර්ගතයත් එක්ක ගැලපෙනවද කියන එක බලලා තෝරන්න තමයි මේ ප්‍රශ්නේදී ඔයාලට තියෙන්නේ. හරි. අපි බලමු කොහොමද කියලා. 1番、会社で女の人と男の人が話しています。 会社でසමාගමක ඔන්නන හිතෝත ඔතකොන හිතෝගා හනස්ටේ ඉමස්. ගැහැණු කෙනෙක් සමග පිරිමි කෙනෙක් කතා කරමින් ඉන්නවා. 加藤さんって絵を描くことが好きなんだってね。 කතෝ සන්තේ එයෝ කකු කොතෝගා සුකි නන්දත්තෙනේ. කතෝ සන් ඔයා චිත්‍රාන්දින්න කැමති නේද කියලා කියනවා. うん。去年から始めてね。 去年から初めてねගිය අවුරුද්දේ ඉඳන් තමයි පටන් ගත්තේ. 休日は絵画教室にも通ってるんだ。 කිව්ජිත්සුවා කායිගා කියෝෂිත්සුනිමෝ කයොත්තේ ඉරුන්දා. නිවාඩු දවස්වලට එහෙම චිත්‍ර පන්තියකට එහෙමත් මම යනවා කියලා තමයි මේ කියන්නේ. それが最近の楽しみなんだね。いいね。
それは最近の楽しみなんだねකියලා කියනවා. ඊනේ කියලා කියනවා. ඒක ඔයා මේ ළඟකින් දැන් ඔයා ඒකට හරි විනෝදව ආසාවෙන් ඒ දේ කරනවා නේ කියලා කියනවා. හරි. හොඳයි කියලා කියනවා. プロみたいにはうまく書けないんだけどね。 පුර මිතයිනිවා උමකු කකෙනයින් දකේදොනේ අර ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට හොඳ වෘතිය මට්ටමේ කෙනෙක් විදිහට දක්ෂ වඳින්න බැරි වුණත් でも、書いていると気分がいいし、 දෙමෝ කයිතේරුතෝ කිබුන් ගායිෂි ඇත්තනම චිත්‍ර අඳිනකොට ඒකට අර අපිට හොඳ හැඟීමක් දැනෙනවා. 仕事に集中できない時も、絵を描く時のことを考えると頑張れるんだ。 仕事に集中できないとき、絵を描く時のことを考えると頑張れるんだ. නේ රැකියාවට අවධානය යොමු කරන්න බැරි වෙලාවල් වලට ඒ චිත්‍රාන්දින එක ගැන හිතුවහම ඒවට වැඩවලට මහන්සි වෙන්න පුළුවන් කියලා කියනවා. それに、一つの作品を書き終わった時は、すごく自信がつくしね。 ඊට පස්සේ කියනවා සොරේනි හිතොත්සුනෝ සකුහින් ඕ කකි ඔවත්ත තොකිවා සුගුකු ජිසින්ගා තසුකුෂ්නේ කියලා කියන ඊට අමතරව අපි එක චිත්‍රයක් එක සකුහින් එකක් කියලා අදහස් කරන්නේ මොනවා හරි අඳින්න දැන් මෙතන චිත්‍රනේ ඒක චිත්‍රයක් ඇඳලා පස්සේ ඒකෙන් මාර විදියට හිතට විශ්වාසයක් සැහැල්ලුවක් දැනෙනවා කියලා තමයි කියන්නේ. そうなんだ。私もやってみようかな。 සෝනන්දා වතශිම යත්තේ මියෝ කනා එහෙමද මටත් කළා බලන්න ඕනේ කියලා හිතනවා කියලා කියනවා. 男の人は何について話していますか？ ඔතකොන හිතවා නනිනී සීත හනස්තේ මස්කා මේ පිරිමි කෙනා මොකක් ගැනද කතා කරන්න කියන එක තමයි දැන් අහන්නේ. හරි දැන් බලමු අපි උත්තර ටික. 1、絵を描き始めた理由。 ඒ ඕ කකි හජිමෙතරියෝ චිත්‍ර අඳින්න පටන් ගත්ත හේතුව. මෙතන කිව්වද මම පොඩි කාලේ ඉඳන් මේ දේවල් වලට කැමති මම ඒක හින්දා මේ හේතුව නිසා තමයි චිත්‍ර අඳින්න පටන් ගත්තේ. එහෙම නෑ නේද? චිත්‍ර වලට කැමති කියලා කිව්වට චිත්‍ර අඳින්න පටන් ගත්තේ මේ හේතුව හින්දායි කියලා කිව්වේ නැහැ. ඒක නිසා පළවෙනි එක වැරදි. 2、絵を描くことの楽しさ。 ඒෝ කකුකොත්තොන තනුෂ්තා චිත්‍ර අන්දන එකේ තියෙන විනෝදකාමී බව චිත්‍ර ඇන්දහම් මේ වගේ දේවල් වෙනවා කිබුංගා ඊසි ශිගොතනි ශූචූ දෙකිනයිතෝ කිවා ඒෝ කකුකොතෝ කංගයිරුතෝ ගම්බලෙරුෂි නේ අන්නේ වගේ අර චිත්‍ර අන්දන එකේ තියෙන විනෝදකාමී බව ගැන තමයි එතන අදහස් කරේ. තුන්වෙනි එක බලන්නකෝ. 3、絵をうまく描く方法。 ඒෝ උමක්කු කකු හෝ චිත්‍ර දක්ෂව අඳින්න පුළුවන් ක්‍රම මේ විදිහට ඇඳුත් තමයි චිත්‍ර දක්ෂව අඳින්න පුළුවන් කියලා. එහෙම දෙයක් ගැන කිව්වේ නැහැ නේද? එයාට ප්‍රොෆෙෂනල් අය විදිහට චිත්‍ර අඳින්න බැරි වුණත් එයාට ඒක ඇඳහම එයාට හරි හිතට සැහැල්ලුවක් දැනෙනවා කියලා කිව්වේ. එහෙනම් තුන්වෙනි එකත් වැරදි. 4、絵に集中できない理由。 ඒනී ශූචූ දෙකිනයිරියු චිත්‍රවලට අවධානය යොමු කරන්න බැරි හේතුවලු. එයා චිත්‍රවලට අවධානය යොමු කරන්න බැරි හේතුවක් කිව්වේ නැහැ. එයා කිව්වේ රැකියාවට අවධානය යොමු කරන්න බැරි වෙලාවට චිත්‍රයක් අඳපු දෙයක් ගැන මතක් කරගත්තාම ඒකෙන් පොඩි අර උත්සාහවන්තව කැප වෙන්න පුළුවන් විදිය පොඩි දෙයක් හිතට දැනෙනවා කියන එක තමයි එයා අදහස් කරේ. හරි. අපි හැමම ඊළඟ දෙවෙනි ප්‍රශ්නෙත් බලමු. 2番、料理教室で先生が話しています。この料理は難しくはありませんが、いくつかのポイントがあります。今から順番に説明します。最初に肉に塩で味をつけます。10分くらい置いてから冷たいフライパンに乗せて火をつけます。そうすることで、どの肉にも同じくらい火が通ります。この時、火は弱くしてくださいね。この通りにすればとっても美味しく出来上がりますよ。先生は料理の何について話していますか？ 1、料理の難しさ。 2、料理で使う調味料。 3、料理の美味しさ。 4、料理の方法。 2番、料理教室で先生が話しています。 හරි.
රියෝරි කියෝෂුත්සුදේ සෙන්සේගා හනස්තේ කෑම බීම ගැන උගන්නන ක්ලාස් එක ගුරුවරයා කතා කරමින් ඉන්නවා. この料理は難しくはありませんが、 කොනෝ රියෝරිවා මුසුකශිකු ආරිමසෙන්ගා මේ කෑම එක හදන්න එච්චන අමාරු නැති වුණත් いくつかのポイントがあります。 ඉකුත්ස කන පොයින්ට ගාරිමස් පොයින්ට්ස් කිහිපයක් තියෙනවා. 今から順番に説明します。 ඉම කරා ජුම්බන්නේ සෙත්සමේ ශිමස් දැන් දමං එක පිළිවෙලට විස්තර කරනවා. 最初に肉に塩で味をつけます。 සයිෂනී නිකුණී ශියෝදේ අජියොත්සකෙමස්. මුලින්ම මස්වලට ලුණු එකතු කරලා ඒක රස ගන්නනවා කියලා කියනවා. 10分くらい置いてから冷たいフライパンに乗せて火をつけます。 ජුප්පුංගුරයි ඔයිත්තේ කරා විනාඩි 10ක් විතර එහෙම තියලා නේ ලුණු දෙහෙම දාලා තියලා ඊට පස්සේ ටිකක් විතර සිසිල් වෙච්ච ෆ්‍රයි පෑන් එකකට ඒක ටික දාලා ගින්දර පත්තු කරනවා කියලා කියනවා. そうすることで、どの肉にも同じくらい火が通ります。 සෝසුරු කොතෝදේ දොනෝ නිකු නිමෝ ඔනජු කුරයි හීගා තෝරිමස් කියලා කියනවා. එහෙම කරාම කොයි මස් එකටත් එක සමාන විදියට ගින්දර ලැබෙනවා කියලා කියනවා. この時、火は弱くしてくださいね。 කොනෝ තොකී හීවා යොකුෂ්තෙ කුදසයිනේ ඒ වෙලාවට ගින්දර එහෙම අඩු කරලා තියන්න කියලා කියනවා. この通りにすればとっても美味しく出来上がりますよ。 කොනෝ තෝරණි සුරේබා තොත්තෙම ඔයිශිකු දෙකි අගරිමස්සයෝ කියලා කියනවා. ඒ විදිහට කරොත් ගොඩාක් රසට මේ කෑම එක හදාගන්න පුළුවන් කියලා තමයි මෙතන කියන්නේ. 先生は料理の何について話していますか？ සෙන්සේ වරියෝරිනෝ නනි නිස්සීත හනස්ටේ මස්කා ගුරුවරයා කෑමවල මොන දේ ගැන දහනවා කතා කරන්නේ. 1、料理の難しさ。 රියෝරිනෝ මුසුකශිසා කෑම හදන්න තින අමාරුවලු. නෑ සෙන්සිකව මුලින්ම කොනෝ රියෝරිවා මුසුකශිකෝ අරිමසෙන්ගා ඉකුත්ස කන පොයින්ටගා අරිමස්. මේ කෑම කියන එක එච්චර හදන්න අමාරු නෑ නමුත් පොයින්ට්ස් කිහිපයක් දැනගන්න තියෙනවා. එතකොට එයා කිව්වේ නෑ මෙච්චර දෙයක් කරන්න ඕනේ මේක හරි අමාරුයි තයි හෙන්නේ. ඒක හින්දා එපා වෙනවා. එහෙම කිව්වේ නෑ නේද? එයා ඒ හදන විදිහක් ගැන කිව්වේ මෙහෙම කළා ලුණු දාලා ටික වෙලාවක් විනාඩි 10ක් තියලා ෆ්‍රයි පෑන් එක දාලා ගින්දර පත්තු කරලා එක හා සමානව ගින්දර තියලා ගින්දර අඩු කරලා එහෙම කරන්න කිව්වා නේද? රහට කන්න පුළුවන් කියලා. ඒක නිසා අමාරුවක් ගැන කිව්වේ නැහැ. 2、料理で使う調味料。 රියෝරි දෙත්ස්කව් චෝමිරියෝ කෑම හදනකොට පාවිච්චි කරන කුළු බඩු ಜಾති රසකාරක ಜಾති ඒව ගැන කතා කරේ නෑනේ ලුණු විතරයි කිව්වේ උනාට නේද? එයා කතාව පුරාවටම කිව්වේ නෑනේ මිරිස් කුඩු ලුණු ෂෝයු නේ මේ විනාකිරි මේ වගේ දේවල් දිගටම මේ සෝයා සෝස් ಜಾති සූ නේ ෂෝයු ඒ වගේ දේවල් දාන්න කිව්වේ නැහැනේ නේද? එයා කිව්වේ කෑම හදන විදිහ. 3、料理の美味しさ。 රියෝරිනෝ ඔයිසිසා කෑමවල තියෙන රසවත් බව. රසවත් බවට වඩා යා කිව්වේ මේ විදිහට කරොත් රසට කෑම එක කන්න පුළුවන් කියලා. ඒතර යායි කතාව පුරාවටම කිව්වේ 4、料理の方法。 රියෝරිනෝ හෝ කෑම හදන ක්‍රම කෑම හදන විදි එයා ඒ කතාව පුරාවටම කිව්වේ නේද? මෙහෙම කරන්න මුලින්ම මස් එකට ලුණු දාන්න විනාඩි 10ක් තියන්න ෆ්‍රයි පෑන් එක දාන්න එක සමාන උෂ්ණත්වයක තියන්න ගින්දර අඩු කරන්න ඒ කියන්නේ කෑම එක හදන විදිහ එයා කිව්වේ. නැතු අමාරු කමක්වත් කුළු බඩු එකතු කරන එකක්වත් රසයක්වත් නෙමේ රියෝරිනෝ හෝ කෑම හදන ක්‍රමයක් ගැන තමයි එයා විස්තර කරේ. හරි ඔන්න ඔය විදිහට තමයි අපි චෝකයි වල අද කතා කරන්නේ ඔතනට වෙනකම් විතරයි. හරි එතකොට ඔය විදිහට තව ඉස්සරහට කොටස් කිහිපයක් තියෙනවා. ඒ අපි ඉස්සරහට මේ ක්ලාස් එක දිගටම පැවැත්වෙනකොට ඒ වෙයිදි කතා කරනවා. හරි එතකොට අපි අදට මෙතනින් මේ කොටසේ මේ ක්ලාස් මෙතනින් නතර කරනවා. හරි එහෙනම් හැමෝටම ඔයස්ස වෙනසයි සයෝනරා